ආයුබෝවන් දුවේ පුතේ. අපි අදත් ඕගොල්ලොත් එක්ක ගුරු ගෙදර වැඩසටහනින් සම්බන්ධ වෙනවා. අපේ දුවල පුතාලා දැන් මේ වෙනකොට 12 ශ්‍රේණියට අදාළ නිපුණතා 11ම අවසන් කරලා ඉන්නේ. ඉතින් ඒක නිසා අපි මේ වැඩසටහනෙන් බලාපොරොත්තු වෙන්නේ අපේ දුවල පුතාලා පාඩම් ටික ඉගෙනගෙන, න්‍යායන් ටික ඉගෙනගෙන අවසානයේදී විභාග ප්‍රශ්න පත්‍රයට උත්තර ලියනවානේ. ඒ නිසා අපි උත්සාහ කරනවා මේ වැඩසටහන හරහා අපේ දුවල පුතාලාට කොහොමද අපේ විභාගේ ප්‍රශ්න හැදෙන්නේ? ඒ හැදෙන ප්‍රශ්නවලදී අපෙන් මොනවද අපේ දුවල පුතාලාගෙන් මොන වගේ හැකියාවන්ද බලාපොරොත්තු වෙන්නේ මනින්න. අන්න ඒ ටික තමයි අපි අද අපේ වැඩසටහනෙන් සාකච්ඡා කරන්නේ. ඒ නිසා ගොඩාක් වෙලාවට අපේ දුවල පුතාලට තියෙන ප්‍රශ්නයක් තමයි ඉගෙන ගන්න කාලේදී ලේසිම සබ්ජෙක්ට් එක බිස්නස්. නැත්නම් ව්‍යාපාර අධ්‍යයනය. ඒ නිසා BS ගොඩක් ලේසි කියලා අපේ දුවල පුතාලා හිතාගෙන ඉන්නවා. හැබැයි විභාගෙට ලියලා ඇවිල්ලා ගොඩාක් දරුවෝ කියන ප්‍රශ්න පොදු උත්තර කීපයක් තියෙනවා කියන. එකක් තමයි කියනවා විභාගෙට ගිහින් ඇවිල්ලා කියනවා මේ ගොඩක් ප්‍රශ්න හිතලා ලියන්න තිබුණේ කියලා. ඒක එකක්. ඊට පස්සේ ප්‍රතිඵල ආවෙන් පස්සේ කියන තව කතාවක් තියෙනවා. ආසන්න ඉතිහාසයේ. ඒතර ප්‍රතිඵල ආවහම ගොඩාක් වෙලාවට ගොඩක් දරුවන්ට අනිත් විෂයන් දෙකට හොඳ ප්‍රතිඵලයක් තියෙනවා. ව්‍යාපාර අධ්‍යයනයේ විෂයට තියෙන ප්‍රතිඵලය ඒ දෙකට සාපේක්ෂව පොඩ්ඩක් අඩු වෙලා. එතකොට දරුවෝ කියන එකක් තමයි අනේ අපි ලිව්වා මම ඒකක් බලාපොරොත්තු වුණා. ඒ වුණාට මට තියෙන්නේ B එකක් නේ C එකක් නේ කියලා. ඒකට හේතුව දුවේ පුතේ ඔබ උත්තර නොදන්නව නෙමෙයි. ඔබ ලියලා තියෙනවා ඔබ නිවැරදි පිළිතුරු ටික. හැබැයි ඔබ උත්තරේ ලියපු ප්‍රමාණය සහ ප්‍රශ්නයට ඇහුවේ මොකද්ද කියන එක තේරුම් අරගෙන නිවැරදිව ඒ දෙක ගලපා ගන්න බැරි වුණාම තමයි අපේ දුවල පුතාලට ඔය ප්‍රශ්නය එන්නේ. ඒ වගේම අර හිතලා ලියන්න අහලා තිබුණා කියලා කියන එකේදී කොහොමත් ඉතින් අපිට හිතලානේ ප්‍රශ්නට උත්තරය ලියන්න වෙන්නේ. ඒක දරුවෝ එහෙම කියන්න හේතුව තමයි මොන ප්‍රශ්නය දුන්නත් අපේ මොන හරි න්‍යායක් ගැන තමයි අහන්නේ. මොන හරි අපි ඉගෙන ගත්ත සංකල්පයක්. හැබැයි අපේ දරුවන්ට හිතා ගන්න බැරි වෙනවා ඒ අහලා තියෙන ප්‍රශ්නෙට අදාළ න්‍යාය මොකක්ද කියලා. අන්න ඒ වගේ වෙලාවට තමයි අපේ දරුවෝ ගොඩක් වෙලාවට කියන්නේ හිතලා ලියන්න ප්‍රශ්න ගොඩක් අහලා තිබුණා කියලා. ඉතින් දුවේ පුතේ අපි බලමු කොහොමද අපේ ප්‍රශ්න පත්‍රය හැදෙන්නේ කියලා පසුගිය විභාග ප්‍රශ්න සහ ඉලක්ක ප්‍රශ්න කීපයක් එක්ක. අපි බලමු මුලින්ම අපේ ප්‍රශ්න පත්‍රය සකස් කරන්නේ කොහොමද කියලා. දැන් ගොඩාක් රටවල විභාග පරීක්ෂණ සඳහා පදනම් කරගන්න ක්‍රම තියෙනවා. දැන් අපි ඉගෙනගත් අපේ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය පරීක්ෂා කරන්න අපේ විෂයට තියෙන්නේ න්‍යායාත්මක පරීක්ෂාවක් විතරයි. ප්‍රායෝගික අපිට නැත්තම් ප්‍රැක්ටිකල් නැහැ. මොනවා හරි ප්‍රායෝගික ක්‍රියාකාරකම් නැහැ. අපි විභාගයකට තමයි ලියන්නේ. එතකොට මේ විභාග ප්‍රශ්න පත්‍ර හදනකොට ලෝකෙ පිළිගත් ක්‍රමවේදයක් තියෙනවා. අධ්‍යාපන මනෝවිද්‍යාඥයෙක් වෙච්ච ආචාර්ය බෙන්ජමින් බ්ලූම්ගේ විසින් හඳුන්වලා දීපු ඉගෙනුම් ක්‍රියා වර්ගීකරණය. ඒතර මෙන්න මේ වර්ගීකරණය පදනම් කරගෙන තමයි අපේ ප්‍රශ්න පත්‍රය හදන්නේ. එතකොට දුවේ පුතේ එයාගේ වර්ගීකරණයට අනුව අපේ දරුවෝ ප්‍රශ්න පත්‍රයට උත්තර ලියනකොට දරුවන්ගේ මැනලා බලන දේවල් කීපයක් තියෙනවා. ඒවා ප්‍රධාන කොටස් 3කට බෙදලා තියෙනවා. එකක් තමයි දැනුම. අපි ඉගෙන ගත්ත දැනුම අපේ knowledge එක කොහොමද කියලා මැනලා බලනවා. ඊළඟ එක තමයි අපි ඉගෙන ගත්ත දැනුමත් එක්ක අපිට ඉගෙන ගත්ත දේවල් සම්බන්ධයෙන් අපේ තියෙන කුසලතා ස්කිල්ස් මොනවද කියලා බලනවා. ඒ වගේම අපි ඉගෙන ගත්ත විෂය කරුණු හා සංකල්පවලට අදාළ අපේ තියෙන ආකල්ප ඇටිටියුඩ්ස් මොනවද කියලාත් බලනවා. ඒතර මේ දැනුම කුසලතා ආකල්ප කියන ඒවා තමයි අපේ ප්‍රශ්න පත්‍රයෙන් මැනලා බලන්නේ. එතකොට දැනුම කුසලතා ආකල්ප කියන තුනම දරුව සතුව තියෙනවද කියන එක ප්‍රශ්න පත්‍රයේදී මැනලා බලනවා. ඒතර අපේ දරුවෝ ගොඩක් වෙලාවට අවධානය යොමු කරන්නේ මෙන්න මේ පළවෙනි එක ගැන විතරයි. දැනුම ගැන විතරයි. ඒ වගේම දුවේ පුතේ මේ න්‍යාය පසු කාලීනව තවත් අධ්‍යාපන විද්‍යාඥයන් විසින් සංවර්ධනය කළා. ප්‍රශ්න පත්‍රයේදී ප්‍රශ්න අහනකොට අපේ මැනලා බලන දේවල් කීපයකට බෙදලා තියෙනවා. එකක් තමයි අපේ ප්‍රශ්නවලදී මනිනවා අපේ දැනුම කොයි වගේද කියලා. ඊළඟට ප්‍රශ්නයකට පිළිතුරු ලිවීම සම්බන්ධයෙන් අපිට තියෙන අවබෝධය මොන වගේද කියලා බලනවා. ඒ වගේම අපි ඉගෙන ගත්තේ න්‍යායන් භාවිතා කරන්න අපිට හැකියාවක් තියෙනවද කියලා බලනවා. ඒ වගේම ඉගෙනගත්ත න්‍යායන් සහ ප්‍රායෝගික දේවල් විශ්ලේෂණය කරන්න හැකියාවක් තියෙනවද කියලා බලනවා. ඒ වගේම අපේ න්‍යායන් සහ සංකල්ප ඇගීමට සහ සංශ්ලේෂණයේ යෙදීමට අපිට තියෙන හැකියාව දරුවන්ට තියෙන හැකියාව මොන වගේද කියන එක බලනවා. එහෙනම් මෙන්න මේ කොටස් පහට අනුව තමයි විභාග ප්‍රශ්න පත්‍රයේ අපේ දුවල පුතාලට ප්‍රශ්න යොමු වෙන්නේ. දැන් අපි ඊළඟට බලමු මේ එක එක කරුණ අරගෙන
කොයි විදිහටද දැන් දැනුම මනින ප්‍රශ්න කොයි වගේද? අවබෝධය මනින ප්‍රශ්න කොයි වගේද? භාවිතය මනින ප්‍රශ්න මොන වගේද? එතකොට ඒවට අපි උත්තර ලියන්න ඕනේ කොහොමද කියන එක ගැන අපි ඊළඟට සාකච්ඡා කරලා බලමු. එහෙනම් දුවේ පුතේ ඒකට යන්න කලින් අපි කතා කරලා බලමු විභාගයට ලියන්න ගියාම අපේ දරුවෝ දක්වන පොදු දුර්වලතා කිහිපයක් විභාග ප්‍රශ්න පත්‍ර පරීක්ෂා කිරීමේ ක්‍රියාවලියේදී හඳුනාගෙන තියෙනවා කාලයක් තිස්සේ. ඒතර මේවා මීට ආසන්න අවුරුදු වල වගේම කාලයක් තිස්සේ දරුවෝ කරගෙන ඒවා. ඒ නිසා මේ අඩුපාඩු ඔබ නිවැරදි කරගන්න ඕන ඔබේ ප්‍රශ්න පත්‍රයට සාර්ථකව පිළිතුරු සැපයීම සඳහා. බලන්න දුවේ පළවෙනිම දේ තමයි පිළිතුරු සනාථ කිරීමට දත්ත ඉදිරිපත් නොකිරීම. අපේ විෂය අරගෙන අපි උදාහරණයක් ගත්තොත් ශ්‍රී ලංකාවේ දළදේශීය නිෂ්පාදනයේ සංයුතියට අනුව වැඩි වටිනාකමක් දායක වී ඇත්තේ සේවා අංශයෙන්ය පැහැදිලි කරන්න කියලා කිව්වොත්. එහෙනම් අපි සේවා අංශයට අමතරව කෘෂි කාර්මික කියන අංශ දෙකක් තියෙනවා නම් එහෙම නැත්නම් ප්‍රාථමික ද්විතීක තෘතීක කියලා ගත්තොත් තෘතීක අංශේ නම් වටිනාකම වැඩි. අපිට පුළුවන් මහ බැංකු වාර්තාව අරගෙන ඒ සංඛ්‍යා ලේඛනයක් වලින් තියෙන ප්‍රතිශතය කොච්චරද කියලා දක්වන්න. ඒතර අන්න ඒ වගේ දේවල් අපේ දරුවන්ට මගහැරෙනවා. ඊළඟ එක තමයි ප්‍රශ්නයට අදාළ න්‍යායන් භාවිතා නොකිරීම. අපි දැනගන්න ඕන මේ ප්‍රශ්නෙන් අහලා තියෙන්නේ මොන වගේ න්‍යායක් සම්බන්ධයෙන්ද කියලා. ඊළඟට විෂයට අදාළ පද භාවිතා නොකිරීම. අපි සාමාන්‍යයෙන් ඉගෙනගත්ත කරුණවලදී අපි ප්‍රායෝගිකව භාවිතා කරන දේවල් අපි භාවිතා කරන භාෂාවෙන් ලියලා හරියන්නේ නැහැ. අපේ විෂයේ තියෙනවා නම් පොදු සම්මත වචන නැත්නම් පද අපි ඒ යෙදුම් මේවට භාවිතා කරන්න ඕනේ. ඊළඟට තමයි ප්‍රශ්න සඳහා කාලය වෙන් කර නොගැනීම. එතකොට අපේ දරුවෝ ප්‍රශ්නය සඳහා කාලය වෙන් කරගන්නෙත් නැහැ. ප්‍රශ්න පත්‍රය කියවන්න කාලය හරියට වෙන් කරගන්නෙත් නැහැ. ඒ නිසා තමයි අපේ දූල පුතාලට උදව්වක් වශයෙන් අමතර විනාඩි 10ක් දීලා තියෙන්නේ ප්‍රශ්න පත්‍රය කියවන්න. එතකොට අපේ දූල පුතාලා දැනගන්න ඕනේ අපිට ප්‍රශ්න පත්‍රයට තියෙන්නේ පැය 3යි නම් විනාඩි අපිට තියෙන්නේ 180යි. ඒ විනාඩි 180 අපිට තියෙන්නේ ලකුණු 100ක් සඳහා. එහෙනම් අපි බලන්න ඕනේ විනාඩි 180ක් තියෙන ලකුණු 100ක් සඳහා නම් එක ලකුණකට විනාඩි කීයක් තියෙනවද? ඒ වගේ දැන් අපේ ප්‍රශ්න පත්‍රයේ නම් අපිට ප්‍රශ්න 8ක් තියෙනවා 8න් 5කට උත්තර ලියන්න ඕනේ. එතකොට එක ප්‍රශ්නයකට ලකුණු 20ක් ලැබෙනවා. එහෙනම් එක ලකුණකට විනාඩි කොච්චර යනවද කියලා අපි දන්නවා නම් අපිට පුළුවන් ලකුණු 20කට විනාඩි කොච්චර යනවද කියන එක තීරණය කරන්න. ඒ අනුව අපි ඒ කාලයට අදාළව ප්‍රශ්න පත්‍රයට උත්තර ලියන්න ඕන. එහෙම කරගත්තේ නැති වුනහම තමයි දරුවෝ ඇවිල්ලා කියන්නේ අනේ අපිට එක කොටසකට උත්තර ලියා ගන්න වෙලාව මදි වුණා කියලා. ඊළඟ එක තමයි ඇතැම් ප්‍රශ්න වලට පිළිතුරු ලිවීමට අනවශ්‍ය කාලයක් ගැනීම. ඔය අපේ ගොඩාක් දූල පුතාලට වෙන දෙයක් තමයි ඉස්කෝලේ පළවෙනියට මුගන්වන්නේ පළවෙනි පාඩමනේ. එතකොට පාඩම් කරන්න ගත්තත් අපේ දූල පුතාලා මුලින්ම පාඩම් කරන්නේ පළවෙනි පාඩම. ඒ නිසා පළවෙනි පාඩම හොඳට පුළුවන්. ඒතර ඉස්කෝලේට ගියාම අපේ ගුරුවරු සමහර වෙලාවට ලකුණු අඩුයි වැඩ කරන්නේ නැහැ කියලා බැන්නාම ඔන්න ආයෙ ඇවිල්ලා පළවෙනි පාඩමෙන් පාඩම් කරන්න පටන් ගන්නවා. ඊට පස්සේ ටික කාලයක් ගියාම ආයෙ අමතකයි. ආයෙ බලනකොට ආයෙ පටන් ගන්නෙත් පළවෙනි පාඩමෙන්. ඒ නිසා පළවෙනි පාඩමට දන්න ඔක්කොම ලියනවා. එතකොට අනවශ්‍ය කාලයක් ප්‍රශ්නෙට අදාළ කාලයට වඩා අමතර කාලයක් වැඩිපුර ගන්නවා පිළිතුරු ලියන්න. එතකොට ඒකේ අවාසිය වෙන්නේ අවසානයේට අදාළ ප්‍රශ්නවලට උත්තර ලියන්න තියෙන කාලය අඩු වෙනවා. ඒ වගේම තමයි රචනා ශෛලියේ ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න ප්‍රමාණවත් කාලයක් වැය කරන්නේ නැහැ. ඒ නිසා රචනා ප්‍රශ්න වලට රචනාමය ස්වරූපයෙන් උත්තර ලියන්න ඕනේවටත් අපේ දරුවෝ කරුණු විදිහට තමයි උත්තර ලියන්නේ. ඒ නිසා ඔය දෙක හරියට තේරුම් ගන්න ඕන ප්‍රශ්නේ හොඳට කියවලා බලන්න. ඊළඟට ප්‍රශ්න තෝරා ගැනීමේදී දක්වන දුර්වලතා. එතකොට දුවේ පුතේ අපේ එක ප්‍රශ්නයකදී අණු කොටස් 5ක් තියෙනවානේ. බොහෝ වෙලාවට හැම අණු කොටසක්ම තවත් අණු කොටස් දෙකකින් යුක්තයි. උදාහරණයක් විදිහට කිව්වොත් දැන් පළවෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් 1. එතකොට පළවෙනි ප්‍රශ්නේ ඔන්න අණු කොටසක් තියෙනවා රෝම ඉලක්කම් 1. ඒ රෝම ඉලක්කම් 1ෙත් නැවත තියෙනවා අයන්න කියලා. එතකොට අපේ දරුවෝ පළවෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් 1 දිහා බලනවා. ඒක බොහොම ලේසි ප්‍රශ්නයක්. රෝම ඉලක්කම් 2ත් බලනවා. ඒකත් ලේසි ප්‍රශ්නයක්. ඒ නිසා ඒ ප්‍රශ්නේ තෝරගන්නවා. හැබැයි ඒකේ රෝම ඉලක්කම් 4 හෝ 5 කියන දෙකම හෝ දෙකෙන් එකක් අමාරු වෙන්න පුළුවන්. ඒ නිසා අර අණු කොටස් 5ම කියවලා බලලා ඒ 5ටම හොඳට උත්තර ලියන්න පුළුවන්ද කියලා බලන්න ඕනේ. අන්න එහෙම නොකරගත්තොත් ප්‍රශ්නය තෝරා ගැනීමේදී ඔබ දුර්වලතාවයක් දක්වනවා. හරියට උත්තර ලියන්න පුළුවන් ප්‍රශ්නේ ගෙදර ආවම තමයි මතක් වෙන්නේ මේ ප්‍රශ්නෙට මම උත්තර ලියුවා නම් අර ප්‍රශ්නෙට වඩා වැඩි ලකුණු ගන්න තිබුණා කියලා. ඒ වගේම තමයි ප්‍රශ්නය කිහිපවරක් කියවීමට මැලිවීම. දැන් අපේ විෂයේ තියෙන ගොඩාක්
සංකල්ප බොහෝමයක් සංකල්ප එකකට එකක් සම්බන්ධයි. නැත්තම් ගොඩක් ඒවා එක වගේ සංකල්ප. ඒ නිසා හැම වෙලාවෙම අපි පුරුදු වෙන්න ඕනේ ප්‍රශ්නේ නැවත වතාවක් දෙපාරක් තුන් පාරක් කියවන්න. දැන් උදාහරණයක් විදියට අපි රක්ෂණයේ පාඩම ගත්තොත් ප්‍රතිරක්ෂණය, ප්‍රාරක්ෂණය කියන සංකල්ප දෙකක්. එතකොට හරියට ප්‍රශ්න කියවන්න නැතුව උඩින් පල්ලෙන් ප්‍රශ්න කියවගෙන ගියොත් එහෙම දරුවෙකුට ඔය සංකල්ප දෙකේ තියෙන වෙනස Taman දන්නෝ වුණාට ප්‍රාරක්ෂණය කියන එකට උත්තරේ ලියනවා ප්‍රතිරක්ෂණය කියන එක ඔළුවේ තියාගෙන. ඒ නිසා ප්‍රශ්නය හොඳින් කියවන්න ඕනේ. කීප වතාවක් කියවන්න. එහෙනම් අපේ දූල පුතාලා මෙන්න මේ තියෙන අඩුපාඩු ටික තව අඩුපාඩු තියෙනවා මම මේ කීපයයි අරන් තියෙන්නේ. මේ මූලික අඩුපාඩු ටික හදාගත්තොත් අපේ දූල පුතාලට පුළුවන් ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලිවීමේදී වඩාත් සාර්ථක භාවයට පත් වෙන්න. හොඳයි. එහෙනම් අපි අර කතා කරපු කොටස් වලින් එකින් එක කතා කරන්න බලමු. විශේෂයෙන් පුතේ දැන් අපේ දැනුම ගැන අපි කිව්වට දැනුම අවබෝධය දෙකක් විතර සඳහන් කරාට ගොඩක් වෙලාවට අපේ ප්‍රශ්න පත්‍රයේදී දැනුමෙන් විතරක් ප්‍රශ්න අහන්නේ නැහැ. බොහෝ වෙලාවට අපේ ප්‍රශ්න යොමු වෙලා තියෙන්නේ දැනුම සහ අවබෝධය කියන දෙකම යොදාගෙන. අපි බලමු දැන් මෙතන උදාහරණයක් තියෙනවා. ව්‍යාපාර සඳහා SWOT විශ්ලේෂණය නැත්නම් ෂඩුවත විශ්ලේෂණය නිසා ඇතිවන වාසි 4ක් දක්වන්න. එතකොට මේ වගේ ප්‍රශ්නයකට උත්තර ලියන්න අපේ දරුවෝ ෂඩුවත විශ්ලේෂණය කියන්නේ මොකක්ද කියන එක දැනගෙන ඉන්න ඕනේ. ඒ වගේම ඒකෙන් ඇතිවන වාසි මොනවද කියලා දැනගෙන ඉන්න ඕනේ. එතකොට මේ ප්‍රශ්නට උත්තර ලියන්න ඔබට ෂඩුවත කියන එක මොකක්ද කියන එක දන්නේ නැති වුණත් මේ ප්‍රශ්නට උත්තර ලියන්න පුළුවන්ද? ෂඩුවත කියන එක දන්නේ නැතුව? බෑනේ නේද? ෂඩුවත කියන්නේ මොකක්ද කියන එක ගැන දැනුම තියෙන්න ඕනේ. එතකොට අපිට අවබෝධයක් තියෙන්න ඕන ඒක ව්‍යාපාරයකට කොහොමද වැදගත් වෙන්නේ කියලා. ඒතර අපේ දූලද පුතාලා දන්නවා ෂඩුවතේ තියෙන ශක්තියින් දුර්වලතා අවස්ථා තර්ජන. එහෙනම් අපිට මේක අධ්‍යයනය කිරීමේ වාසි වෙන්නේ ශක්තියින් මොනවද කියලා හඳුනගෙන ඒවායින් ප්‍රයෝජන ගන්න පුළුවන්. දුර්වලතා මොනවද කියලා හඳුනගෙන ඒවා නිවැරදි කරගන්න පුළුවන්. නැත්නම් ඒ දුර්වලතා මගහරව ගන්න පුළුවන්. ඒ වගේම බාහිර පරිසරයේ තියෙන අවස්ථා මොනවද කියලා බලලා ඒ අවස්ථා වලින් ප්‍රයෝජන ගන්න පුළුවන්. ඒ වගේම බාහිර පරිසරයේ මොන හරි අපිට තර්ජන එල්ල වෙනවා නම් ඒ තර්ජන වලට සාර්ථකව මුහුණ දෙන්න අවශ්‍ය වටපිටාව හදා ගන්න පුළුවන්. එහෙනම් ඔන්න සරලව උත්තර ලියා ගන්න පුළුවන් සරල උත්තරයක් තමයි දැනුම සහ අවබෝධයෙන් බලාපොරොත්තු වෙන්නේ. අපි බලමු තව උදාහරණයක්. 2014 ප්‍රශ්න පත්‍රයේ තිබිච්ච ප්‍රශ්නයක් අපි අරගෙන තියෙන්නේ වාණිජ්‍ය හා ව්‍යාපාර අතර ඇති සම්බන්ධතාවය කෙටියෙන් පැහැදිලි කරන්න. එහෙනම් මෙතන පුතේ අපි ඉගෙන ගත්ත සංකල්ප දෙකක් තියෙනවා. වාණිජ්‍ය කියන එක තියෙනවා ව්‍යාපාර කියන එක තියෙනවා. එහෙනම් මේ ප්‍රශ්නට උත්තර ලියන්න වාණිජ්‍ය කියන්නේ මොකද්ද ව්‍යාපාර කියන්නේ මොකද්ද කියන එක ගැන දැනුම ඕගොල්ලන්ට තියෙන්න ඕනේ. එතකොට මේ දෙක අතර තියෙන සම්බන්ධතාවයනේ අපෙන් අහන්නේ. එහෙනම් මේ දෙක අතර තියෙන සම්බන්ධතාවය මොකද්ද කියන එක පැහැදිලි කරගන්න වාණිජ්‍ය සහ ව්‍යාපාර කියන එක පිළිබඳව හොඳ අවබෝධයක් අපිට තියෙන්න ඕනේ. එහෙනම් මේදී වාණිජ්‍ය සහ ව්‍යාපාර යන සංකල්ප සිහි කිරීමට විභාග අපේක්ෂකයා තුල දැනුම තිබිය යුතුය. එහෙනම් දැනුම තියෙන්න ඕන අර සංකල්ප දෙක මොකක්ද කියන එක තේරුම් ගන්න. එම සංකල්ප දෙක අතර පවත්නා සම්බන්ධතාව පැහැදිලි කිරීමට එම සංකල්පවල පවතින වෙනස අවබෝධ කරගෙන සිටිය යුතුයි. ඉතින් අපි දුවල පුතාලා දන්නවා වාණිජ්‍ය කියන්නේ වෙළඳාමයි උපකාරක සේවයි කියන දෙකේ එකතුව. ව්‍යාපාර කියලා කියන්නේ වෙළඳාමයි උපකාරක සේවයි දෙකේ එකතුවෙන් හැදෙන වාණිජ්‍යත් කර්මාන්තත් කියන දෙකේ එකතුව. එහෙනම් අපේ දුවල පුතාලට තේරෙන්න ඕනේ වාණිජ්‍ය කියලා කියන එකට වඩා පුළුල් සංකල්පයක් තමයි ව්‍යාපාර කියලා කියන්නේ. ඒතර ඒක තමයි ඔබ පිළිතුරෙන් ලියන්න ඕනේ. ඊළඟට අපි යනවා භාවිත කුසලතාවයට. එනම් විෂය දැනුම හා අවබෝධය ගැටලු වලට හා අවස්ථාවන්ට යොදා ගැනීමට ඇති හැකියාවයි. අපි ඉගෙනගෙන තියෙන විෂය දැනුම සහ ඒ විෂය දැනුම සම්බන්ධයෙන් අපිට තියෙන අවබෝධය මොනවා හරි සිද්ධියකට ගැටලුවකට යොදා ගන්න තියෙන අවස්ථාව නැත්නම් හැකියාවට අපි කියනවා භාවිතය මන බලන ප්‍රශ්න කියලා. උදාහරණයක් තියෙනවා විදේශයක සේවා නියුක්තව සිට පැමිණි කමල් රුපියල් මිලියනයක තැන්පත් මුදලක් සහිතව තමාගේම ව්‍යාපාරයක් ආරම්භීමට අපේක්ෂාවෙන් සිටි. නමුත් ඔහුගේ මිතුරන් පවසන්නේ එම මුදලින් හවුල් ව්‍යාපාරයක් ආරම්භන ලෙසයි. එතකොට දුවේ පුතේ කමල් විදේශගතව ඉඳලා ඇවිල්ලා එයා හිතාගෙන ඉන්නවා එයාගෙන ආපු මුදලින් තනි ව්‍යාපාරයක් තනි පුද්ගල ව්‍යාපාරයක් පටන් අරගෙන යන්න. හැබැයි එයාගේ යාළුවා එයාට කියනවා ඔයා තනි ව්‍යාපාරයක් කරනවට වඩා හොඳයි හවුල් ව්‍යාපාරයක් කරා නම් කියලා. එහෙනම් දැන් මෙයාට ගැටලුවක් තියෙනවා තනියම ව්‍යාපාරය කරන් යනවද හවුල් ව්‍යාපාරයක් කරන් යනවද කියලා. එතකොට මෙයාට තනි ව්‍යාපාර ගැන හවුල් ව්‍යාපාර කරන හොඳ දැනුමක් තියෙන්න ඕන.
හැබැයි භාවිතයේදී මේ තනි ව්‍යාපාර වලින්ද වඩා වාසි හවුල් ව්‍යාපාරයක් කරන් යන එකද වඩා වාසි ඒ දෙකෙන් Tamanට මොනවද වැඩිපුර වාසිදායක වෙන්නේ කියන එක ගැන තීරණයක් ගන්න කමල්ට හැකියාව තියෙන්න ඕනේ. ඒතකොට ඉහත තෝරා ගැනීම දෙකෙහි වාසි අවාසි දක්වමින් කමල් ගත යුතු වඩාත් සුදුසු තීරණය කුමක්දයි පැහැදිලි කරන්න. එතකොට ඔබ තනි ව්‍යාපාරයකට සාපේක්ෂව හවුල් ව්‍යාපාරයක තියෙන වාසි මොනවද? හවුල් ව්‍යාපාරයකට සාපේක්ෂව තනි ව්‍යාපාරයක තියෙන වාසි මොනවද කියන එක පැහැදිලි කරන්න ඕනේ. ඔබට ඔබේ පැහැදිලි කිරීම ඇතුළතදී ඔබට කියන්න පුළුවන් තනි ව්‍යාපාරයද වඩා උචිත වෙන්නේ හවුල් ව්‍යාපාරයද වඩා උචිත වෙන්නේ කියලා. ඒතර ඒකට අදාළ කරුණු ඔබ දක්වන තොරතුරු සනාථ කිරීමේ හැකියාව ඔබට තියෙන්න ඕන භාවිත කුසලතාවයේදී. ඒතර මෙම ප්‍රශ්නයට පිළිතුරු සැපයීමට කේවල සාමී හා හවුල් ව්‍යාපාර පිළිබඳ දැනුම හා අවබෝධය අවශ්‍ය වේ. විකල්ප දෙකෙන් යෝග්‍ය විකල්පය තීරණය කිරීමට හෙවත් ගැටලුව විසඳීමට එම දැනුම භාවිතා කිරීමේ හැකියාව මෙහිදී පරීක්ෂා කරයි. ඒ කියන්නේ හවුල් ව්‍යාපාරයි තනි ව්යාපාරයි ගැන තියෙන දැනුම අර තීරණය ගැනීම සඳහා යොදා ගන්න පුළුවන්ද කියලයි ඔබෙන් මන බලන්නේ. තව උදාහරණයක් ගත්තොත් වෘත්තීය පාඨමාලාවක් අවසන් කිරීමෙන් පසු ආශා විසින් අමාශා නමින් රූපලාවන්‍යාගාරයක් ආරම්භ කර එහි කළමනාකරු ලෙස අමර පත් කර ගන්නා ලදී. මේ පොතේ 2020 ප්‍රශ්නයක් මම උපුටලා ගත්තේ. මෙතන තව කොටසක් අඩුයි. මට මේ පැහැදිලි කිරීමට අවශ්‍ය කොටස විතරයි මම අරගෙන තියෙන්නේ. කළමනාකරු ලෙස අමරපත් කරගන්න ලදී කියලා ඊට පස්සේ තව තොරතුරු ටිකක් තියෙනවා. මේකේ අවසානයේදී අහනවා ඕනෑම මොහොතකදී ගනුදෙනුකරුවන්ගේ නිවසට පැමිණ හෝ රූපලාවන්‍යාගාරයේදී තම සේවා සැපයීමට කටයුතු කරනු ලැබේ. එහෙනම් එයා වෘත්තීය පාඨමාලාවක් අවසන් කළා රූපලාවන්‍යාගාරයක් පවත්වාගෙන යනවා. එතකොට ඒ රූපලාවන්‍යාගාරය මගින් තමන්ගේ රූපලාවන්‍යාගාරයට එන අයට වගේම තමන් එයා සහ එයාගේ සේවක සේවිකාවන් අදාළ පුද්ගලයන්ගේ ගාවට ගිහිල්ලත් මේ සේවය සපයන්න බැඳිලා ඉන්නවා කියලා තමයි කියන්නේ. අපෙන් අහන්නේ ආශාගේ ව්‍යාපාරය ඉටු කරනු ලබන්නේ පුද්ගල අවශ්‍යතාවයක්ද වුවමනාවක්ද යන්න කෙටියෙන් විස්තර කරන්න. එනම් දුවේ පුතේ මෙයා තෘප්තිමත් කරන්නේ අවශ්‍යතාවයේ දුවමනාවද කියන එක තීරණය කරන්න නම් අපි දැනගන්න ඕන අවශ්‍යතාවයක් කියන්නේ මොකද්ද වුවමනාවක් කියන්නේ මොකද්ද ඒ දෙකේ තියෙන වෙනස්කම් මොනවද කියලා. එහෙනම් අපි දන්නවා වුවමනාවක් කියලා කියන එක කෙනෙක්ට අනිවාර්යෙන්ම අවශ්‍ය දෙයක් නෙමෙයි. එතකොට මේ රූපලාවන්‍ය කටයුතු කියන එක අනිවාර්ය දෙයක් නෙමෙයි නේද? දැන් අපි ඉස්කෝලේ යනකොට අපි දන්නවා අපි රූපලාවන්‍යාගාරයකට ගිහිල්ලා ලස්සන වෙලා එහෙම ලස්සනට මූණ හදාගෙන නේද? එහෙම කරගෙන ඉන්නේ නෑනේ. නමුත් අපි මංගල උත්සවයකට සහභාගී වෙන්න උනහම විශේෂ උත්සවයකට යන්න ඕන උනහම ආන්නේ වගේ වෙලාවට අපි සමහර වෙලාවට රූපලාවන්‍යාගාරයක සහාය ලබා ගන්නවා. ඒ නිසා මේක අපි අනිවාර්යෙන් සපුර ගන්න ඕන එකක් නෙමෙයි. අන්නෙදිනින් අපිට තීරණය කරන්න පුළුවන් මේක අවශ්‍යතාවයක්ද වුවමනාවක්ද කියලා. එහෙනම් අනිවාර්යෙන් සපුර ගන්න ඕන දෙයක් නෙමෙයි නිසා රූපලාවන්‍යාගාර සේවා කියන්නේ අවශ්‍යතාවයක් නෙමෙයි වුවමනාවක්. ඊළඟට පුතේ අපි යනවා විශ්ලේෂණ කුසලතාවයට. විෂයට අදාළව ඉගෙනගත් න්‍යායන් හා සංකල්ප පිළිබඳ දැනුම තුලින් මතභේද අවස්ථා හා ගැටලු විග්‍රහ කිරීමේ හා තර්ක ගොඩනැගීමේ හැකියාව මෙහිදී අපේක්ෂා කෙරේ. ඔන්න දුවේ පුතේ දැන් අපේ ප්‍රශ්න පත්‍රයේ දැනුම භාවිතය අවබෝධය කියන ඒවාගෙන් සාමාන්‍යයෙන් 160කට ආසන්න ප්‍රශ්න ප්‍රමාණයක් අහනවා. එතකොට අපේ දරුවෝ හිතාගෙන ඉන්නේ ව්‍යාපාර අධ්‍යයනයේ විෂය කටපාඩම් කරලා ඉගෙන ගන්න පුළුවන් කියලානේ. එහෙනම් කටපාඩම් කරලා ඉගෙන ගන්න පුළුවන් කියලා හිතාගෙන ඉන්න දරුවන්ට ලේසියෙන් අර ලකුණු 60 සීමාවට යන්න පුළුවන්. එතනින් එහාට යන්න මෙන්න මේ විශ්ලේෂණ කුසලතාව සහ මෙතනින් එහාට අපි කතා කරන ඇගයීමේ කුසලතාව හේවත් සංශ්ලේෂණ කුසලතාව වැදගත්. එහෙනම් අපේ දරුවන්ට දැන් ඔන්න තේරෙනවා A සාමාර්ථ B සාමාර්ථ ගොඩක් අඩු වෙන්නත් විශේෂයෙන්ම A2යි B1යි ඒ දෙක තියෙනවා අනිත් විෂයන් දෙකට අපේ ව්‍යාපාර අධ්‍යයනයේ විෂයට එනවා B සාමාර්ථයක්. ඔන්න ඒකට හේතු වෙන්නේ දුවේ පුතේ ඔබ මෙන්න මේ විශ්ලේෂණ කුසලතාවයට අදාළ ප්‍රශ්න සහ ඇගයීම් හේවත් සංශ්ලේෂණ කුසලතාවයට අදාළ ප්‍රශ්න වලට පිළිතුරු ලිවීමේදී දක්වන අසමාර්ථ භාවය හේතු කොටගෙන. එහෙනම් විෂයට අදාළව ඉගෙනගත් න්‍යායන් හා සංකල්ප පිළිබඳ දැනුම තුළින් මතභේද අවස්ථා හා ගැටලු විග්‍රහ කරලා ඊට අදාළ තර්ක ගොඩනගා ගන්න Tamanට හැකියාවක් තියෙන්න ඕනේ. එහෙනම් මේකෙදි නිශ්චිතම පිළිතුරක් කියලා එකක් කියනවට වඩා
අපි කියන කරුණ සනාථ කරන්න තර්කයක් ගොඩනැගීමට අපිට තියෙන හැකියාවයි මනල බලන්න. හැබැයි මේ තර්කය අපි ගොඩනගන්න ඕනේ පිළිගත් න්‍යායන් භාවිතා කරලා. අපි බලමු උදාහරණයක්. ව්‍යාපාර ආයතනයක පර්යේෂණ හා සංවර්ධන කටයුතු බාර කළමනාකරු විසින් එම අංශයේ කටයුතු පුළුල් කිරීමට මුදල් ඉල්ලා සිටි විට මූල්‍ය කළමනාකරු විසින් ප්‍රකාශ කරනු ලැබුවේ පර්යේෂණ හා සංවර්ධන කටයුතු වලට මුදල් වැය කරනවාට වඩා ප්‍රචාරණ කටයුතු පුළුල් කළ හොත් වෙළඳ පොළ කොටස වැඩි කරගත හැකි බවයි. එහෙනම් මොකද්ද මේ කියන්නේ? පර්යේෂණ හා සංවර්ධන කටයුතු බාර කළමනාකරු කියනවා එම අංශයේ කටයුතු පුළුල් කිරීමට මුදල් අවශ්‍යයි කියලා. එහෙනම් පර්යේෂණ හා සංවර්ධන කටයුතු වලට අදාළ අංශය පුළුල් කරන්නේ පර්යේෂණ හා සංවර්ධන කටයුතු වලින් වාසි තියෙන නිසා. හැබැයි මූල්‍ය කළමනාකරු කියනවා පර්යේෂණ සංවර්ධන කටයුතු වලට මුදල් වැය කරනවට වඩා ප්‍රචාරණ කටයුතු පුළුල් කරොත් වෙළඳ පොළ කොටස වැඩි කරගන්න පුළුවන් කියලා. මූල්‍ය කළමනාකරුගේ මෙම ප්‍රකාශයට එරෙහිව ඔබට කුමක් කිව හැකිදයි පැහැදිලි කරන්න. එහෙනම් මූල්‍ය කළමනාකරුගේ ප්‍රකාශය මොකද්ද? එයා කියන්නේ පර්යේෂණ සංවර්ධන වැඩක් නෑ. ප්‍රචාරණ කටයුතු වලට සල්ලි වෙන් කරමු කියලා. එහෙනම් ඔබට කියන්න පුළුවන් වෙන්න ඕනේ පර්යේෂණ හා සංවර්ධන කටයුතු නිසා ඇතිවන වාසි මොනවද කියලා. ඒ වාසි නිසා ඒකට මුදල් වෙන් කරන එක වඩා සාධාරණයි කියන එකයි ඔබ පැහැදිලි කරන්න ඕනේ. ඒතර පර්යේෂණ හා සංවර්ධන කටයුතු වලින් ව්‍යාපාරයකට ලැබිය හැකි ප්‍රතිලාභ විග්‍රහ කිරීම හරහා මෙම ප්‍රශ්නයට අදාළ පිළිතුරු ඉදිරිපත් කළ යුතුය. එමගින් මූල්‍ය කළමනාකරුගේ ප්‍රකාශය තුල අන්තර්ගත තර්කය බිඳ දැමීමට ඔබ තුල ඇති තර්කන හැකියාව මන බලයි. එතකොට මූල්‍ය කළමනාකරු කියපු එකට වඩා පර්යේෂණ හා සංවර්ධන කටයුතු වලට මුදල් වැදගත් අවධානය යොමු කිරීම වැදගත් වෙනවා කියන එක ඔබ තර්කානුකූලව පැහැදිලි කරන්න අවශ්‍යයි ඔබ ලියන පිළිතුරේදී. ඊළඟට පුතේ ඇගයීම හා සංශ්ලේෂණ කුසලතා. ඔන්න ඕක තමයි අමාරුම. සාමාන්‍යයෙන් අපේ පේපර් එකේ ඇගයීම හා සංශ්ලේෂණ කුසලතා වලින් උපරිම වශයෙන් ඇහුවොත් අහන්නේ 10%ක් වගේ කොටසක් හෝ ඊටත් අඩු කොටසක් තමයි අහන්නේ. සාමාන්‍යයෙන් 10%ක් කියලා අපි හිතාගමුකෝ. එහෙනම් කවුරු හරි දරුවෙකුට ලකුණු 90න් උඩට යන්න නම් අනිවාර්යෙන්ම මේ ඇගයීම හා සංශ්ලේෂණ කුසලතාවය වැදගත් වෙනවා. දත්ත ඇගයීම විකල්ප අතර සැසඳීම හා එමගින් නිගමනවලට එළඹීමට ඇති හැකියාව තීරණ ගැනීමේදී විනිශ්චය ගැටලු විසඳීමේදී විෂයට අදාළ සංකල්ප හා ආකෘති ඇගයීම හා සැසඳීම යන දෑ පිළිබඳ කුසලතා මෙහිදී මැන බලනු ලැබේ. ඒතර සංකල්ප දෙකක් දීලා මේ දෙකෙන් වඩා නිවැරදි එක මොකක්ද කියලා ඔබෙන් අහන්න පුළුවන්. මේකට වඩා මේක හරියන්න හේතු මොනවද? ඒක පැහැදිලි කරන්න. එහෙම නැත්නම් සනාථ කරන්න කියලා අහන්න පුළුවන්. මේවා අතර වෙනස්කම් සංසන්දනය කරන්න කියන්න පුළුවන්. එහෙම නැත්නම් ප්‍රකාශයක් දීලා මේක හරිද? එහෙම නැත්නම් ඔබ මේකට දෙන පිළිතුර මොකද්ද? ඒක සනාථ කරන්න කියලා අහන්න පුළුවන්. ආන්නේ වගේ ප්‍රශ්න අහන්නේ මේ ඇගයීම හා සංශ්ලේෂණ කුසලතාවයට අදාළව. අපි බලමු දුවේ පුතේ උදාහරණයක්. රූ සැරසුම්හලක් පවත්වාගෙන යන බියට්‍රිස්ට සිය සේවාව ප්‍රචාරණය කිරීමේ වැඩසටහනක් ඉදිරිපත් කිරීමට අවශ්‍යව ඇත. එතකොට එයා රූ සැලසුම්හලක් පවත්වාගෙන යනවා. එයාගේ සේවාව ප්‍රචාරණය කිරීම සඳහා එයාට අවශ්‍යතාවය තියෙනවා. මේ සඳහා පහත මාධ්‍යයන්ගෙන් එකක් තෝරා ගැනීමට එයා අදහස් කරන්නේ. ඒතර ඔන්න අවස්ථා කීපයක් තියෙනවා. අවස්ථා කීපයක් තියෙන පුතේ විකල්පනේ මේ තියෙන්නේ. හරිද? එතකොට එයා තමන්ගේ සේවාව ප්‍රචාරණය කරන්න රූපවාහිනිය යොදා ගන්න පුළුවන්. ගුවන් විදුලිය යොදා ගන්න පුළුවන්. කාන්තා සංකරාවක් යොදා ගන්න පුළුවන්. විස්තර පත්‍රිකා බෙදන්න පුළුවන්. අන්තර්ජාල වෙබ් අඩවි යොදා ගන්න පුළුවන්. ඉරිද පුවත්පත් යොදා ගන්න පුළුවන්. දැන් මෙන්න මේ වගේ කාලයකදී මේ වර්තමාන තත්ත්වය සැලකිල්ලට අරගෙන මොකද්ද වඩා හොඳ කියලා අහුවොත් එහෙනම් අපිට ඔන්න ලියන්න වෙනවා අන්තර්ජාල වෙබ් අඩවි තමයි මේ වෙලාවේ වඩාම හොඳ එක. අන්න ඒ වගේ මේ තියෙන ඒ වගේන් වඩාම හොඳ නිවැරදිම ක්‍රමවේදය මොකක්ද කියලා අපි තීරණය කරන්න ඕන. හැබැයි ඒක තීරණය කරන්න පුතේ ඔයාට දැනගන්න වෙනවා මේ රූ සැරසුම්හල පවත්වාගෙන යන බියට්‍රිස්ගේ ඉලක්ක වෙළඳපොළ කොටස මොකද්ද? කවුද එයාගේ ඉලක්ක වෙළඳපොළ කොටස? එතකොට භාණ්ඩයක් සැපෙවුවා නම් මෙයා භාණ්ඩය සපයන්නේ පාරිභෝගික භාණ්ඩයක්ද කාර්මික භාණ්ඩයක්ද? එතකොට මෙයා සපයන්නේ සේවාවක් නම් ඒ සේවාව සපයන පාර්ශවය කවුද? ඒ සේවාව පරිභෝජනය කරන අය මේ ප්‍රචාරණ මාධ්‍ය වලින් ඒගොල්ලන්ගේ තියෙන ප්‍රචාරණ පුරුදු අනුව වැඩිපුර මේගොල්ලෝ භාවිතා කරන්නේ මොන වගේ එකක්ද? එතකොට මෙයා මේ රූපලාවන්‍යාගාරය පවත්වාගෙන යන්නේ කොහේද කියලා අපිට කියලා නැහැ. මොකද මෙයා ලංකාවටම මේ රූපලාවන්‍ය සේවා සපයනවා නම්
එයාට මේ තියෙන වගේ ලංකාවම ආවරණය වෙන ඒවා තෝරගන්න වෙනවා. එහෙනම් මේ සියල්ල ගැන තර්කානුකූලව නිගමනයකට එන්න තර්කානුකූලව සංසන්දනය කිරීමකට එන්න වඩාත්ම යෝගික තෝරගන්න ඔබට හැකියාවක් තියෙන්න ඕනේ. ඊළඟට අපි යනවා දැන් අපි කොටස් 5 කතා කරලා ඉවරයි. දැනුම, භාවිතයේ අවබෝධය, විශ්ලේෂණ කුසලතාවය, ඇගීම හේවත් සංශ්ලේෂණ කුසලතාවය. එහෙනම් දැන් දුවල පුතාලට යම් අවබෝධයක් ලැබෙන්නේ නැති ඔබ ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලිව්වා කියලා හිතාගෙන ආවට ඇයි ඔබ බලාපොරොත්තු වෙන මට්ටමට ඔබට යන්න බැරි කියලා. එහෙනම් අපි බලමු ආදර්ශ ප්‍රශ්න කිහිපයක් අරගෙන කොහොමද මේවට උත්තර ලියන්නේ කියලා. නවන ප්‍රශ්නයක් තියෙනවා පුතේ විශේෂීකරණය, අතිරික්ත නිෂ්පාදනය, වෙළඳාම යන සංකල්ප අතර සම්බන්ධතාව කෙටියෙන් පැහැදිලි කරන්න. දැන් පුතේ අපේ දුවල පුතාලා මේ සංකල්ප ගැන මේ සංකල්ප අතර තියෙන සම්බන්ධතාවය පැහැදිලි කරන්න නම් ඔබට ඉස්සෙල්ලා මේ සංකල්ප තුන ගැන දැනුම තියෙන්න ඕනේ. විශේෂීකරණය කියන්නේ මොකද්ද? අතිරික්ත නිෂ්පාදනය කියන්නේ මොකද්ද? වෙළඳාම කියන්නේ මොකද්ද කියලා. එතකොට අපි දන්නවා අපේ දුවල පුතාලා අපි අතීතයේ මිනිස්සු මුලින්ම තමන්ගේ අවශ්‍යතා හා උවමනා ඉටු කරගත්තේ තමන්ට අවශ්‍ය දේවල් තමන් නිෂ්පාදනය කළා. අපි ඒකට කිව්වා ස්වයං නිෂ්පාදනය කියලා. ඒ ස්වයං නිෂ්පාදනයේදී තමන්ට අවශ්‍ය දේවල් තමන් නිෂ්පාදනය කරනකොට ඇතැම් නිෂ්පාදිත සම්බන්ධයෙන් ඒගොල්ලන්ට විශේෂ හැකියාවක් ලැබුණා. ඒ ලැබිච්ච හැකියාව නිසා ඒගොල්ලන් තුල ඇති වුණා විශේෂීකරණය. ඒ විශේෂීකරණයකින් යම් නිෂ්පාදනයක් කරනකොට අපි දන්නවා විශේෂීකරණයේ හේතු කොටගෙන අවශ්‍ය ප්‍රමාණයටත් වඩා වැඩිපුර නිෂ්පාදනය කිරීමේ හැකියාවක් ලැබෙනවා. එහෙනම් ඒ කියන්නේ අතිරික්ත නිෂ්පාදනය. එතකොට මේ අතිරික්ත නිෂ්පාදනය අපි තියාගෙන ඉඳලා වැඩක් නැහැ. අපිට අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි. එහෙනම් අපි ඒක වෙනත් කට්ටිය එක්ක හුවමාරු කරගන්න ඕනේ. ඒතර මුල්ම කාලේ කොහොමද ඒ හුවමාරුව කරේ? තමන් ගාව වැඩිපුර තියෙන ඒවා වෙන කෙනෙකුට දීලා එයාගේ ගාව වැඩිපුර තියෙන අපිට අවශ්‍ය වෙන වෙනත් දෙයක් අපි ලබා ගත්තා. වර්තමානයේදීත් ඒ කටයුත්තම සිද්ධ වෙනවා වෙළඳාම හරහා. අපි වැඩිපුර නිෂ්පාදනය කරපුවා කඩේකට නැත්නම් වෙළඳ සැලකට ගෙනහිල්ලා දෙනවා. වෙළඳ සැලට එන අය තමන්ට අවශ්‍ය ඒවා ඒ වෙළඳ සැලෙන් ලබා ගන්නවා. එහෙනම් විවිධ පුද්ගලයන් හෝ ආයතන නිෂ්පාදන පිළිබඳ විශේෂතාවයකින් කටයුතු කිරීම තුළ විශේෂීකරණය ඇතිවිය. එහි ප්‍රතිඵලයක් ලෙස අතිරික්ත නිෂ්පාදනය බිහි වූ අතර ඒවා වෙනත් නිෂ්පාදිත සමග හුවමාරු කර ගැනීමෙන් වෙළඳාම ඇතිවිය. ඒ අනුව විශේෂීකරණය තුළින් අතිරික්තයකුත් අතිරික්තය හුවමාරු කර ගැනීමෙන් වෙළඳාමකුත් ඇතිවිය. එහෙනම් අර දැනුම යොදාගෙන මේ සංකල්ප ටික අතර දින සම්බන්ධය ඔබ පැහැදිලි කරන්න ඕනේ. එතකොට තමයි ඔබට මේ වගේ ප්‍රශ්නයකට ලකුණු 4ක් දුන්නොත් ඒ සම්පූර්ණ ලකුණු 4ම ලබා ගැනීමේ හැකියාව තියෙන්නේ. අපි යමු තව ප්‍රශ්නයකට. ගාමිණී සිය ගෙවත්තේ එළවලු වගා කරනුයේ වසවිස වලින් තොර ආහාර වේලක් ලබා ගැනීමේ අටියෙනි. ඔහුගේ සොහොයුරා වන ජගත් කිරිගවයන් දෙදෙනෙකු ඇති කරන අතර එම එළදෙනුන්ගෙන් ලබා ගන්නා කිරි අලෙවි කර අමතර ආදායමක් උපයා ගනී. අපේ දුවල පුතාලා දන්නවා අපේ ව්‍යාපාර අධ්‍යයනයේ ප්‍රශ්න පත්‍රයේ ගොඩාක් වෙලාවට වර්තමාන ප්‍රශ්න පත්‍රවල රටාව තමයි සිද්ධි අධ්‍යයන ආශ්‍රිත ප්‍රශ්න යොමු කරන එක. මොනවා හරි සිද්ධියක් දීලා තමයි අපෙන් ප්‍රශ්නය අහන්නේ. ඉතින් ඒක නිසා ඒ සිද්ධියේදී අපි දුවල පුතාලට මතක් කරන්න කැමති යම් සිද්ධියක් එක්ක ප්‍රශ්නයක් අහනවා නම් ඔබට වඩා පහසු වෙයි සිද්ධිය කියවනවට වඩා සිද්ධිය කියවන්න කලින් අහලා තියෙන ප්‍රශ්නේ මොකක්ද කියන එක කියවුවොත්. එහෙනම් අහලා තියෙන ප්‍රශ්නේ මොකක්ද කියලා කියවලා ඉවර වෙලා සිද්ධිය කියවගෙන එනකොට ඒ ප්‍රශ්නයෙන් අහපු දේ නැත්නම් ප්‍රශ්නයෙන් මතු කරන සංකල්පය මොකක්ද කියන එක සිද්ධිය ඇතුළෙන් ඔබට හඳුනා ගන්න වඩා පහසුයි. එහෙනම් මේකේ අහලා තියෙන්නේ කොටස් දෙකකට ප්‍රශ්නේ. එතකොට පළවෙනි අයන්නට ලකුණු 2යි ආයන්නට ලකුණු 2යි. අයන්නෙන් අහනවා ඉහත සිද්ධිය ඇසුරින් ඍජු නිෂ්පාදනය හා වක්‍ර නිෂ්පාදනය හඳුනා ගන්න. ආයන්නේ අහනවා නිෂ්පාදනයේ ස්වභාවය අනුව ජගත්ගේ නිෂ්පාදනය. මෙතන ඉන්න දෙන්නගෙන් එක්කෙනෙක්ගේ ජගත්ගේ නිෂ්පාදනය අයත් වන්නේ කුමන අංශයකටදයි විස්තර කරන්න. එහෙනම් මේ ඡේදය කියවෙනකොට අපිට උත්තරයක් එන්න ඕන ඍජු නිෂ්පාදනයටයි වක්‍ර නිෂ්පාදනයටයි. ඒ වගේම අපි බලන්න ඕන නිෂ්පාදනයේ ස්වභාවය අනුව ජගත්ගේ නිෂ්පාදනය අයිති වෙන්නේ කුමන අංශයටද කියලා. එහෙනම් අපි දන්නවා නිෂ්පාදනයේ ස්වභාවය අනුව ප්‍රාථමික ද්විතීයික තෘතීයික කියලායි වර්ග කරන්නේ. එහෙනම් ඡේදය කියවන්න යනකොට අපිට පේනවා ගාමිණී සිය ගෙවත්තේ එළවලු වගා කරනුයේ වසවිස වලින් තොර ආහාර වේලක් ලබා ගැනීම යටියෙනි. එයා මොකටද එළවලු වගා කරන්නේ? එයාගේ පරිභෝජනයට. එහෙනම් මෙයා කරන්නේ ඍජු නිෂ්පාදනයක්. ජගත්
කිරිගවයෝ දෙන්නෙක් තියාගෙන කිරිගවයෝ ඇති කරගෙන යන්නේ මොකටද? එයාගේ ගෙදර අවශ්‍යතාවයට එළකිරි ලබා ගැනීම සඳහා නෙමෙයි. ඒවා අලෙවි කරලා අමතර ආදායමක් ලබා ගන්න. එහෙනම් එයා ඒ කිරිගවයන් ඇති කිරීම කරන්නේ වෙළඳ පොලේ අලෙවි කරලා ආදායමක් ලබා ගැනීම සඳහා. එහෙනම් එයා කරන්නේ වක්‍ර නිෂ්පාදනයක්. එතකොට ජගත් කිරිගවයෝ ඇති කරලා එළකිරි විකුණලා ආදායමක් ලබා ගන්න නිසා එළකිරි කියලා කියන්නේ ස්වාභාවිකව තියෙන සම්පතක්. නැත්නම් ස්වාභාවික පරිසරයෙන් අපි ගන්න එළකිරි ඒ විදිහටම පරිභෝජනය කරනවා. ඒවා වෙනස් කිරීමක් කරලා නැහැ. ඒ නිසා මෙයා කරන්නේ ප්‍රාථමික අංශයට අයිති කටයුත්තක්. ඔන්න ඔය ටික ඔබේ පිළිතුරේදී පැහැදිලි කරන්න ඕන. ඍජු නිෂ්පාදනය යනු සිය පරිභෝජනයේ අරමුණු කරගෙන කරන නිෂ්පාදනයයි. දැන් මම මුලදී මතක් කරා අවශ්‍ය තැන්වලදී උදාහරණ දක්වන්න ඕන කියලා. දැන් ඔබෙන් ඡේදය ආශ්‍රයෙන් යහන්නේ පුතේ. ඒ නිසා ඔබේ ඡේදයේදී ඒක සඳහන් වෙන්නේ කොතනින්ද කියන එක තහවුරු කරන්න ඕන. මේ ගාමිණී එළවලු වගා කිරීම. මොකද්ද ඍජු නිෂ්පාදනය? වක්‍ර නිෂ්පාදනය යනු වෙළඳපොළ ඉලක්ක කරගනිමින් කරන නිෂ්පාදනයයි. එතකොට වෙළඳපොළ ඉලක්ක කරගනිමින් කරන නිෂ්පාදනය තමයි ජගත් එළකිරි අලවියෙන් අමතර ආදායමක් ලබා ගැනීමට කිරි ගවයන් ඇති කිරීම. ඒ වගේම ජගත් කරනු ඒ ස්වාභාවිකව ලබා ගන්නා එළකිරි අලෙවි කිරීමයි. ඒ අයත් වන්නේ ප්‍රාථමික නිෂ්පාදනයටයි. තුන්වෙනි ආදර්ශ ප්‍රශ්නේ. සෑම පුද්ගලයෙකුටම අවශ්‍යතා පොදු වන අතර වුවමනා පුද්ගලයන් අනුව විවිධාකාර වේ. එසේ වීමට හේතු ලෙස ඔබ හඳුනාගන්නේ මොනවාද? දැන් පුතේ හැමදාම අපෙන් අවශ්‍යතා යනු මොනවද කියලා අහනවා. වුවමනා යනු මොනවද කියලා අහනවා. අවශ්‍යතා හා වුවමනා අතර වෙනස්කම් මොනවද කියලා අහනවා. මෙතන අහලා දෙන ඊට වඩා වෙනස් දෙයක්. අවශ්‍යතා හා වුවමනා අතර විවිධ වෙනස්කම් තියෙනවා. දැන් මෙතන ඔබෙන් මතු කරනවා ඒ වෙනස්කම් අතරින් එක වෙනස්කමක් ප්‍රධානම වෙනස්කමක්. මොකක්ද? සෑම පුද්ගලයෙකුටම අවශ්‍යතා පොදු වන අතර වුවමනා පුද්ගලයාගෙන් පුද්ගලයාට විවිධාකාර වේ. නැත්තම් වෙනස් වේ. අපි ඒක දන්නවනේ වෙනස්කම් වලට අපි කතා කරනවා. හැබැයි අපෙන් අහන්නේ වෙනස ගැන නෙමෙයි. එහෙම වෙනස් වෙන්න හේතු මොනවද කියලා. හේතු ලෙස ඔබ හඳුනාගන්නේ මොනවද? දැන් හරියට බැලුවොත් මට මේකට උත්තරයක් දෙන්නත් බෑ. මොකද ඔබ හඳුනාගන්නේ මොනවද කියලා නේ අහන්නේ. කොහොමනත් ඔබ හඳුනාගන්න දේ මම පැහැදිලි කරන්නම්. මේකෙදි අපේ දුවල පුතාලා ලියන්න ඕනේ අවශ්‍යතාවය හැමෝටම පොදු වුණාට වුවමනා වෙනස් වෙන්න හේතුව උදාහරණයක් ඇසුරෙන් තමයි අපිට මේක පැහැදිලි කරගන්න වෙන්නේ. අපි බලමු මම එක අවශ්‍යතාවයක් අරගෙන තියෙනවා ඇඳුම් කියලා. එතකොට අපි දකිනවා මේ ඇඳුම් විදියට විවිධ අය විවිධ අවස්ථාවලදී විවිධ ඇඳුම් භාවිතා කරනවා. එහෙනම් මේ ප්‍රශ්නෙන් අහන්නේ හැමෝම ඇඳුම් ඇඳට එක එක අය එක එක වෙලාවෙදී එක එක ඇඳුම් අඳින්නේ ඇයි කියලා. ඒකට හේතු ටික අපි ලියන්න ඕනේ. එතකොට දුවේ පුතේ මේක සාමාන්‍යයෙන් මේ වගේ ප්‍රශ්නයකට ලකුණු දෙකක් වගේ ලැබෙන්න පුළුවන්. සමහරලාට ලකුණු හතරක් ලැබෙන්නත් පුළුවන්. ඒතර සාමාන්‍යයෙන් ලකුණු දෙකක් ලැබෙනවා නම් අපි අවම වශයෙන් කරුණු හතරක්වත් අරගෙන උදාහරණ හතරකින්වත් පැහැදිලි කරගන්න වෙනවා. ඇයි මේවා වෙනස් වෙන්නේ කියලා. එතකොට පිළිතුරු විදියට අපි ලියන්න ඕනේ සෑම පුද්ගලයෙකුටම පොදු වන අවශ්‍යතා සපුරා ගන්නා ආකාරය හෙවත් වුවමනා වෙනස් වීමට පහත හේතු බලපායි. අපි ප්‍රශ්නයේ උත්තරේ සම්බන්ධ කරගන්නවා. ඇඳුම් යන අවශ්‍යතාව ඇසුරින් මෙය පැහැදිලි කරගත හැක. උදාහරණයක් විදිහට ආදායම ගත්තාම ඉහළ ආදායම් තියෙන අය සාමාන්‍යයෙන් වෙළඳ පොලේ හොඳ නමක් දිනාගෙන තියෙන විශාල පරිමාණයේ ඇඳුම් කඩවලට ගිහිලා ලොකු ගාණක් ගෙවලා වටිනාකමින් වැඩි නේද? අමුද්‍රව්‍ය වල වටිනාකම වැඩි ඇඳුම් මිලදී ගන්න පුළුවන්. එහෙම නැති අය සාමාන්‍ය අපි කියන්නේ පේමන්ට් එකේ විකුණන ඇඳුම් කියලා. ඒ වගේ වටිනාකමින් අඩු තමන්ගේ ආදායමට ගැළපෙන විදිහේ ඇඳුම් මිලදී ගන්න පුළුවන්. එහෙනම් ආදායම අනුව මිල අධික ඇඳුම් සාමාන්‍ය මිල සහිත ඇඳුම් කියලා වෙන් කර ගන්න පුළුවන්. ඊළඟට අපිට ස්ත්‍රී පුරුෂ බව අනුවත් වෙනස් වෙනවා. දැන් අපි සර්ලා විදියට කලිසම ෂර්ට් එක ඇඳලා තමයි අපි ඉස්කෝලේ එන්නේ. අපේ ගුරුතුමියන්ලා සාරිය ඇඳගෙන ඉන්නේ. ඇයි එහෙම වෙනස් වෙලා තියෙන්නේ? අපේ ස්ත්‍රී පුරුෂ භාවය අනුව අපි ඇඳුම් වෙන් කරන්න පුළුවන් කාන්තා ඇඳුම් සහ පිරිමි ඇඳුම් කියලා. එතකොට කාන්තා ඇඳුම් පිරිමි ඇඳුම්. එතකොට සංස්කෘතිය අනුව අවමංගල උත්සවවලදී ගොඩක් වෙලාවට බෞද්ධයන් සුදු ඇඳුම් භාවිතා කරනවා. වෙනත් ආගම්වලදී ඒක වෙනස් වෙන්න පුළුවන්. හැබැයි වෙනස් වෙන බලපාපු හේතුව මොකද්ද? අපේ සංස්කෘතිය. ඊළඟට අවස්ථාව. දැන් අපි කියවනේ ස්ත්‍රීන් අඳින ඇඳුම් වෙනයි, පිරිමි අය අඳින ඇඳුම් වෙනයි කියලා. නමුත් කාන්තා ඇඳුම් කියලා කිව්වහම හැම වෙලාවෙම කාන්තාව එකම විදිහ ඇඳුම් අඳින්නේ නැහැ. දැන් අපි අපේ කාන්තාව ගෙදරට අඳින ඇඳුම් ගමනක් යනකොට අඳින්නේ නැහනේ.
ගමනක් යනකොටත් දැන් ඉස්කෝලේකට දැන් යන ගුරුතුමිය ඉස්කෝලේට දැන් යන ඇඳුම මගුල් ගෙදරකට දැන් යන්නේ නැහැ. දැන් අපේ දුවල පුතාලා වුණත් ඉස්කෝලේ අඳින ඇඳුම මංගල අවස්ථාවකට නැත්නම් උත්සව අවස්ථාවකට අඳින්නේ නැහැ. ඒ වගේ අවස්ථාව අනුව නිවසේ පරිහරණයට සාමාන්‍ය ඇඳුම්, මංගල උත්සවවලට මංගල ඇඳුම්. එහෙනම් ඔබෙන් බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ කියන කරුණු. ඇයි මේවා වෙනස් වෙන්න බලපාන්න හේතු මොනවද කියන එක ඔබ පැහැදිලිව අවබෝධ කරගන්න ඕනේ. එතකොට පුතේ මේක ඔබේ දැනුමම අයින ප්‍රශ්නයකුත් නෙමෙයි. අවබෝධයම අයින ප්‍රශ්නයකුත් නෙමෙයි. හරියට ගත්තොත් ඔබේ මේ තියෙන තර්කානුකූල හැකියාවයි මැනලා තියෙන මේ දෙක වෙනස් වෙන ඔබ අවශ්‍යතාවක් දන්නවා. වුවමනාවක් දන්නවා. මේ දෙක අතර වෙනස්කමුත් දන්නවා. දැන් ඔබෙන් අහන්නේ එතනිනුත් එහාට ගිහලා මේ වෙනස්කම ඇති වෙන්න බලපාපු හේතුව මොකද්ද කියලා. තවත් ප්‍රශ්නයක්. සීමිත ශාලීය සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීවරයා ආයතනයේ කළමනාකරුවන් අමතා ප්‍රකාශ කර සිටියේ ආයතනයේ සාර්ථකත්වයට ආයතනයට පාලනය කළ හැකි මෙන්ම නොහැකි සාධක ගැන අවධානය යොමු කළ යුතු බවයි. එන අපි දැනගන්න ඕනේ ආයතනයට පාලනය කරන්න පුළුවන් පහසුවෙන් පාලනය කරන්න පුළුවන් ඒවා මොනවද කියලා දැනගන්න ඕනේ. පාලනය කිරීමට අපහසු ඒවා මොනවද කියලා දැනගන්න ඕනේ. එතකොට මේක කිව්ව ගමන් අපේ ඔළුවට එන්න ඕනේ ආයතනයකට පාලනය කරන්න පුළුවන් ඍජු බලපෑම් එල්ල කරන පරිසර සාධක අපි කියනවා අභ්‍යන්තර පරිසරය කියලා. ආයතනයකට පාලනය කරන්න අපහසු සාධක වලට අපි කියනවා බාහිර පරිසරය කියලා. ඒතර මේ ඡේදය කියනකොට අපි අර ඉගෙනගත්ත දැනුම අපිට මතක් වෙන්න ඕනේ භාවිතයට එන්න ඕනේ. නම් ප්‍රශ්නෙන් අහනවා ප්‍රධාන විධායක නිලධාරීවරයා පවසන ආයතනයට පාලනය කළ හැකි හා නොහැකි සාධක මොනවාද කියලා. ඉහත සාධක ඊළඟ ප්‍රශ්නේ. ඉහත සාධක පිළිබඳ අධ්‍යයනය කිරීම ව්‍යාපාරයකට ප්‍රයෝජනයක් වීමට හේතු මොනවාද කියලා අහනවා. පරිසරය පිළිබඳව අධ්‍යයනය කිරීම ව්‍යාපාරයකට වැදගත් වෙන්න හේතු මොනවාද කියලා අහන්නේ. ප්‍රශ්න දෙකට ලකුණු දෙක ගානේ ලකුණු 4ක ප්‍රශ්නයක්. එහෙනම් පාලනය කළ හැකි සාධක මොනවාද? නොහැකි සාධක මොනවද කියලා අපි ලියන්න ඕන. පාලනය කළ හැකි සාධක කියලා කියන්නේ පාලනය කළ හැකි සාධක යනු ව්‍යාපාරයට ඍජු බලපෑම් එල්ල කරන අභ්‍යන්තර පරිසරයයි. ඕන නම් අපිට තවදුරටත් අභ්‍යන්තර පරිසර සාධක දෙකක් විදිහට උදාහරණ වශයෙන් දක්වන්න පුළුවන්. ඊළඟට පාලනය කළ නොහැකි සාධක යනු වක්‍රාකාර බලපෑම් ඇති කරන බාහිර පරිසරයයි. ඒකත් ඕන නම් අපිට ලියන්න පුළුවන්. අපේ දරුවෝ දන්නවා බාහිර පරිසරය ආසන්න පරිසරය සහ සාර පරිසරය ලෙස ප්‍රධාන කොටස් දෙකක කියලා අවශ්‍ය නම් ලියන්න පුළුවන්. ඊට පස්සේ ඒක ඊළඟ කොටසයි අපි ව්‍යාපාර පරිසරය අධ්‍යයනය කිරීම වැදගත් වෙන්නේ ඇයි කියලා ඇහුවේ. එතකොට ව්‍යාපාර පරිසරය කියලා අහලා තිබ්බේ නැහැ. අර ඡේදයෙන් කියලා තිබ්බ විදිහට වක්‍රාකාරව අපෙන් අහලා තියෙන්නේ ඒකයි. එහෙනම් අපි සාමාන්‍යයෙන් දන්න ව්‍යාපාර පරිසරය අධ්‍යයනය කිරීමේ තියෙන වැදගත්කම් ටික ගැන අපිට ලියන්න පුළුවන්. ඊළඟට පුතේ තවත් ප්‍රශ්නයක් තියෙනවා. දැන් මම කලින් ප්‍රශ්න ටික කතා කරේ විශේෂයෙන් අපේ මේ වැඩසටහන් එක්ක මේ දිනවල සම්බන්ධ වෙනවා 2021 උසස් පෙළට ඉදිරිපත් වෙන 13 වසරේ දරුවෝ වගේම 2022 උසස් පෙළට ඉදිරිපත් වෙන 12 ශ්‍රේණියේ දරුවෝ. ඒ නිසා මම පුළුවන් තරම් මුල් පාඩම් ආශ්‍රය කරගෙන තමයි උදාහරණ ගන්න උත්සාහ කරේ. ඒතර අපි මේ වෙනකන් කතා කරේ පළවෙනි නිපුණතාව සහ දෙවෙනි නිපුණතාව කියන නිපුණතා දෙකට අදාළව තමයි උදාහරණ ගත්තේ. එතකොට මේ අපි දැන් අරන් තියෙන උදාහරණය අපි අරගෙන තියෙන්නේ තුන්වෙනි නිපුණතාවෙන්. රජයක් ඉටු කර ගැනීමට අපේක්ෂිත අරමුණු අතරින් ආර්ථික ස්ථායීතාව වැදගත් අරමුණක් වන අතර එය ප්‍රධාන කොටස් දෙකකින් යුක්තය. එහෙනම් රජයක් ඉටු කරගන්න බලාපොරොත්තු වෙන අරමුණු කීපයක් තියෙනවා. අපි කලින් වැඩසටහනකදී ගැන සාකච්ඡා කරා. අපේ දරුවෝ ඉගෙනගෙන තියෙන්නේ. ඒ අරමුණු වලින් එක අරමුණක් අපිට දීලා තියෙනවා. මේකේ කොටස් දෙකක් තියෙනවලු. අපෙන් අහන්නේ ආර්ථික ස්ථායීතාවයේ යන්නෙන් අදහස් වන්නේ කුමක්ද? එහි කොටස් නම් කරන්න. එහෙනම් ඔබ ආර්ථික ස්ථායීතාවය කියන්නේ මොකක්ද කියලා ලියන්න ඕන එක ලකුණයි. ඒකේ කොටස් දෙක මොකක්ද කියලා ලියන්න ඕන තවත් ලකුණයි. එතකොට ඔබට ලකුණු දෙකයි. තව කොටසක් අහනවා ආර්ථික ස්ථායීතාවයට අමතරව රජයක් විසින් ඉටු කර ගැනීමට අපේක්ෂිත අනෙකුත් අරමුණු මොනවාද? එතකොට අපේ දරුවෝ පටලැවිලා රජයේ ආර්ථික අරමුණුනේ මතක මේකත් එක්කම තව 4ක් ලියනවා. තව 3ක් ලියනවා. ඒතර ඔබ 4ක් ලියලා. හැබැයි අහන්නේ ආර්ථික ස්ථායීතාවයට අමතරව. එහෙනම් ඔබ මේ අරමුණට අමතරව තව අරමුණු 4ක් ලියන්න ඕනේ. නමුත් දැන් ඔබ ලියපු විදිහට ඔබ මේ අරමුණට අමතරව ලියලා තියෙන්නේ 3යි. එහෙනම් මේක ලකුණු දෙක ගන්න ඔබට කරුණු 4ක් අවශ්‍යයි නම්
භාගය ගානේ කරුණු 4 තමයි ලකුණු 2 ලැබෙන්නේ. නමුත් ඔබ අමතක වෙලා මේ අරමුණත් එක්ක ලිව්වොත් ඔබ ලියලා තියෙන නිවැරදි පිළිතුරු 3යි. එහෙනම් ඔබට ලැබෙන්නේ ලකුණු 1මාරයි. අන්න ඔබ ලිව්වා කියලා හිතාගෙන ආවට ලකුණු අඩු වෙන්න බලපාන එක විදිහක්. එතකොට ඔන්න පිළිතුර. රටක ආර්ථිකය උච්චාවචනයකින් තොරව ඉහළ පහළ යාම් වලින් තොරව පවත්වාගෙන යාම හා වර්ධනය කිරීම ආර්ථික ස්ථායීතාවයේ නම් වේ. අභ්‍යන්තර මිල ස්ථායීතාවය හා බාහිර මිල ස්ථායීතාවය ලෙස එහි ප්‍රධාන කොටස් දෙකයි. එහෙනම් මොකද්ද කොටස් දෙක? අභ්‍යන්තර ස්ථායීතාවයයි බාහිර ස්ථායීතාවයයි. ඊළඟට රජයක් ඉටු කර ගැනීමට අපේක්ෂා කරන අනෙකුත් අරමුණු ආර්ථික ස්ථායීතාවයට අමතරව පූර්ණ සේවා නියුක්තිය, යහපත් අන්තර්ජාතික වෙළඳාම, ආර්ථික වර්ධනය හා සංවර්ධනය, සාධාරණ ආදායම් ව්‍යාප්තිය නැත්නම් සාධාරණත්වය. ඔන්න එහෙනම් ඔබ ප්‍රශ්නෙට සම්පූර්ණයෙන් උත්තරයක් ලිව්වා. බලන්න මේ වගේ උත්තරයක් ලිව්වම ඔබට ලකුණු 4ක් ලැබෙනවා. ඒ නිසා ඔබ ව්‍යාපාර අධ්‍යයනයේ ප්‍රශ්න පත්‍රය අමාරුයි කියලා හිතන්න දෙයක් නැහැ. ලොකු විස්තර අපි අර සිංහල ප්‍රශ්න පත්‍රය වගේ රචනා ලියන්න ඕනේ නැහැ. අවශ්‍ය දේවල් ටික හරියටම සංකල්පය තෝරගෙන ලිව්වනම් ඔබට අවශ්‍ය ලකුණු ටික ඉතාම හොඳින් ඔබට ලබා ගන්න පුළුවන්. ඊළඟට අපි යනවා තව ප්‍රශ්නයකට. ශ්‍රී ලංකා මහ බැංකුව මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා භාවිතා කරන ප්‍රතිපත්තිමය පොලි අනුපාත වර්ග දෙකක් කෙටියෙන් පැහැදිලි කරන්න. අපි දන්නවා සාමාන්‍යයෙන් ප්‍රධාන වශයෙන් ප්‍රතිපත්තිමය පොලි අනුපාත වර්ග 3ක් තියෙනවා. නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය, නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය, බැංකු පොලි අනුපාතිකය. ඒ තුනෙන් ඔබ කැමති ඔබට වඩා හොඳින් ලියන්න පුළුවන් පොලි අනුපාත වර්ග දෙකක් ලියුවනම් එක උපකරණයකට එක ගානේ ඔබට ලකුණු දෙකක් ලබා ගන්න පුළුවන්. නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතය රජයේ සුරකුම්පත්වල ආයෝජනය කිරීමේදී ගෙවනු ලබන පොලි අනුපාතිකයයි. තමන්ගේ ගාව තියෙන මුදල් රජය විසින් නිකුත් කරන විවිධ සුරකුම්පත්වල භාණ්ඩාගාර බිල්පත්, බැඳුම් කර, රුපියල් සුරකුම්පත්, විවිධ සුරකුම්පත් වර්ග තියෙනවා. ඒ සුරකුම්පතක ආයෝජනය කරන වෙලාවේදී අපිට ගෙවනවා කියලා පොරොන්දු වෙන පොලිය. ඒකට අපි කියනවා නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය. ඊළඟට නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය. රජයේ සුරකුම්පත් ඇපයට තබා අරමුදල් ලබා ගැනීමේදී ගෙවනු ලබන පොලි අනුපාතිකයයි. එහෙනම් අපි අපේ ගාව තියෙන මුදල් තැන්පත් කරලා අරමුදල් තැන්පත් කරලා සුරකුම්පත් ලබාගෙන තියෙනවා. අපිට යම් අවස්ථාවකදී කල් පිරෙන්න කලින් මුදල් ඕන වුණොත් අපිට පුළුවන් අර අපි ගත්ත සුරකුම්පත් ටිකම ඇපයට තියලා ණයක් ගන්න. එහෙනම් අන්නේ වෙලාවට අය කරන පොලියට තමයි නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය කියන්නේ. එහෙනම් ඔන්න ඔබ උපකරණ දෙකක් පැහැදිලි කරා. ඔබට ලකුණු දෙකක් හිමි. අපි බලමු පුතේ 7 වෙනි ප්‍රශ්නේ හවුල් ව්‍යාපාරයක් පවත්වාගෙන යාම සඳහා ගිවිසුමක් තිබීම අනිවාර්ය නොවේ. පැහැදිලි කරන්න. ඒ වගේම මෙන්න මෙතනින් මට පුංචි කරුණක් මතු කරන්න ඕනේ පුතේ. ප්‍රශ්නේ කියවද්දී නිතරම ඔයගොල්ලෝ අවධානය යොමු කරන්න ඕනේ මෙන්න මේ අන්තිමට අහන වචනය හෝ දෙක. දැන් මෙතන අහන්නේ පැහැදිලි කරන්න කියලා. ඒ වගේම අපි සමහර වෙලාවට දකිනවා විස්තර කරන්න කියලා. සමහර වෙලාවට තියෙනවා නම් කරන්න නැත්නම් දක්වන්න කියලා. එතකොට නම් කරන්න දක්වන්න කියන එකකදී දීර්ඝ පිළිතුරක් අපෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. සරලවයි පිළිතුර බලාපොරොත්තු වෙන්නේ. නමුත් විස්තර කරන්න කිව්වොත් ඒ කියන්නේ මොකද්ද කියන එක ටිකක් අපිට තේරුම් ගන්න ඕනේ. පැහැදිලි කරන්න කියලා කිව්වහම ඒක එහෙම වෙන්නේ ඇයි කියන එක බලන කෙනාට තේරෙන්න ඕනේ. ඒ නිසා එකම ප්‍රශ්නේ අහන විදිහ අනුව මේ වචනේ අනුව ඔබ ලියන පිළිතුර සංකල්ප එකම වෙන්න පුළුවන්. නමුත් ඔබ ලියන පිළිතුර වෙනස් වෙන්න ඕනේ. දැන් බලන්න පුතේ හවුල් ව්‍යාපාරයක් පවත්වාගෙන යාම සඳහා ගිවිසුමක් තිබීම අනිවාර්ය නොවේ. පැහැදිලි කරන්න. එතකොට අපේ දුවල පුතාලා දන්නවා අපි හවුල් ව්‍යාපාර සම්බන්ධයෙන් අපේ රටේ ක්‍රියාත්මක වෙන්නේ 1890 හවුල් ව්‍යාපාර ආඥා පනත. ඒ පනතෙම තියෙන නිර්වචනයේදී තියෙනවා ලාභ ලැබීමේ චේතනාවෙන් යුක්තව ව්‍යාපාරයක් පවත්වාගෙන යන පුද්ගලයන් අතර පවත්නා අන්තර් සම්බන්ධතාවය කියලා. එතකොට ඒකේ ඇතුළෙම තියෙනවා යම් එකඟතාවයක් තියෙන්න ඕනේ කියලා. ඒ වගේම අපි ඉගෙනගෙන තියෙනවා හවුල් ව්‍යාපාරයක් ආරම්භ කරන්න පුළුවන් ආකාර 3ක් තියෙනවා කියලා. එකක් තමයි ලිඛිතව. එහෙම නැත්නම් අපිට පුළුවන් වාචිකව. එහෙමත් නැත්නම් අපිට පුළුවන් ව්‍යංගයෙන්. ලිඛිතව පටන් ගත්තත්, වාචිකව පටන් ගත්තත්, ව්‍යංගයෙන් පටන් ගත්තත් ඔය තුනෙන්ම යම් ගිවිසුමකට බැඳිලා ඉවරයි. ඒ නිසා හවුල් ව්‍යාපාරයක් පවත්වාගෙන යන්න අනිවාර්යෙන්ම ගිවිසුමක් තියෙන්න ඕනේ. හරිද? අනිවාර්යෙන් ගිවිසුමක් තියෙන්න ඕනේ. හැබැයි අපේ දරුවෝ පටලවා ගන්නවා හවුල් ගිවිසුම කියන එකයි හවුල් ඔප්පුව කියන එකයි. හවුල් ඔප්පුව කියන්නේ පුතේ ගිවිසුම ලිඛිතව ඇති කරගත්තාම.
එහෙනම් ගිවිසුම ලිඛිතව ඇති කරගත්තාම තමයි හවුල් ඔප්පුවක් වෙන්නේ. එතකොට හවුල් ව්‍යාපාරයකට හවුල් ඔප්පුවක් තිබීම අනිවාර්යද? එතනක් තියෙනවා. හවුල් ව්‍යාපාරයක් හවුල් ඔප්පුවක් පවත්වාගෙන යාම අනිවාර්ය වෙන්නේ කවර අවස්ථාවකදී කියලා අපේ දුවල පුතාලා දන්නවා. ඒ කියන්නේ ලිඛිත ගිවිසුමක් පවත්වාගෙන යන්න ඕනේ හවුල් ව්‍යාපාරයක්. ආරම්භක ප්‍රාග්ධනය රුපියල් 1000ට වඩා වැඩි නම් අනිවාර්යෙන් ලිඛිත ගිවිසුමකින් පවත්වාගෙන යන්න ඕනේ. හැබැයි පුතේ හවුල් ව්‍යාපාරයක් පවත්වාගෙන යාම සඳහා ගිවිසුමක් තිබීම අනිවාර්ය නොවේ කියන එක සම්පූර්ණයෙන් වැරදි. ලිඛිත ගිවිසුමක් තිබීම අනිවාර්ය නොවේ කිව්වනම් හරි. තේරුණාද? ඒ කියන්නේ 1000ට වඩා අඩු නම් ලිඛිත ගිවිසුමක් ඕනේ වෙන වාචික හෝ ව්‍යංජන තියෙන ගිවිසුමකින් පවත්වාගෙන යන්න පුළුවන්. නමුත් මොන විදියක හරි ගිවිසුමක් තියෙන්න ඕනේ. එහෙනම් ඔබ ලියන්න ඕනේ හවුල් ව්‍යාපාරයක් පවත්වාගෙන යාම සඳහා හවුල් ව්‍යාපාරයේ පාර්ශවයන් අතර ලිඛිතව වාචිකව හෝ ව්‍යංජන ගිවිසුමක් තිබිය යුතුය. එම නිසා ගිවිසුමකින් තොරව හවුල් ව්‍යාපාරයක් පැවතිය නොහැක. මේ ප්‍රකාශය ඒ නිසා වැරදි කියන එක ඔබේ පිළිතුරු තුල අන්තර්ගත වෙන්න ඕනේ. හවුල් ගිවිසුම ලිඛිත වාචික හෝ ව්‍යංග විය හැක. එවැනි ගිවිසුමකින් තොරව හවුල් ව්‍යාපාරයක් පවත්වාගෙන යා නොහැක. එහෙනම් අනිවාර්යෙන් හවුල් ව්‍යාපාරයක් පවත්වාගෙන යන්න ගිවිසුමක් තියෙන්න ඕනේ. එහෙනම් ප්‍රශ්නෙන් දීලා තියෙන පිළිතුර වැරදි. එතකොට ඒක වැරදි කියනක ඔබේ පිළිතුර ඇතුලේ පැහැදිලි වෙන්න ඕනේ. නමුත් හවුල් ඔප්පුවක් හෙවත් ගිවිසුම ලිඛිතව තිබීම අනිවාර්ය නොවේ. හරි නේද? ගිවිසුමක් තියෙන්න ඕනේ. ඒ ගිවිසුම ලිඛිතව තිබීම අනිවාර්ය නැහැ. අපි යනවා 8 වෙනි ප්‍රශ්නෙට. පහත සඳහන් ලක්ෂණ සමග හවුල් ව්‍යාපාරයක් හා පුද්ගලික සමාගමක් සසඳන්න. සංසන්දනය කරන්න තියෙන්නේ ව්‍යාපාර සංවිධාන වර්ග දෙකක්. හවුල් ව්‍යාපාර සහ පුද්ගලික සමාගම්. එතකොට අපි එතනත් පොඩි ඔළුවේ අදහසක් තියාගන්න ඕනේ. සමාගම් අපි දන්නවා ආකාර කිහිපයක් නේද? පුද්ගලික සමාගම් තියෙනවා, පොදු සමාගම් තියෙනවා. පොදු සමාගමුත් ලයිස්තුගත පොදු සමාගම් තියෙනවා, ලයිස්තුගත නොවු පොදු සමාගම් තියෙනවා. එහෙනම් අපෙන් අහන්නේ හවුල් ව්‍යාපාරයක් පුද්ගලික සමාගමක්, පෞද්ගලික සමාගමක් එක්ක සංසන්දනය කරන්න කියලා. එතකොට ලක්ෂණය දීලා තියෙනවා පුතේ හවුල් ව්‍යාපාර කියන එක අපිට තියෙනවා පෞද්ගලික සමාගම්. එතකොට බලන්න අපිට පුළුවන් මේ වගේ ආකෘතියක් භාවිතා කරන්න. සමහර වෙලාවට විභාගෙදී අපේ දුවල පුතාලට මේ වගේ වගුවක් දීලා මේ ලක්ෂණ ටික දීලා තියෙන්න පුළුවන්. මෙන්න මේ ටික හිස්තැන් විදිහට තියලා. එහෙම දීලා තියෙන්න පුළුවන්. ඒ නොදුන්නත් ඔබට පුළුවන් මේවා සංසන්දනය කිරීම සඳහා මේ වගේ ආකෘතියක් ගොඩනගා ගන්න. එතකොට අයිතිය අපි දන්නවා හවුල් ව්‍යාපාරයක අයිතිකරුවන් සංඛ්‍යාව. එහෙම නැත්නම් හවුල්කරුවන් සංඛ්‍යාව අවම වශයෙන් දෙන්නෙක් ඉන්න ඕනේ. උපරිම වශයෙන් 20ක් ඉන්න ඕනේ. කොහේද එහෙම කියලා තියෙන්නේ කියලා අහුවොත් අපේ දරුවෝ දන්නවා හවුල් ව්‍යාපාරයේ කවම උපරිම සමාජික සංඛ්‍යාව තීරණය වෙන්නේ 2007 අංක 7 දරන සමාගම් පනතින් කියලා. එතකොට ඒ පනතින්ම කියලා තියෙනවා පෞද්ගලික සමාගමක අවම සමාජික සංඛ්‍යාව 1යි උපරිම සමාජික සංඛ්‍යාව 50යි කියලා. එහෙනම් පුතේ අයිතිය තීරණය වෙන්නේ හවුල් ව්‍යාපාරයක හවුල්කරුවන් සතුයි අවමයේ 2යි උපරිමයේ 20යි. පුද්ගලික සමාගමක කොටස්කරුවන් සතුයි අවමයේ 1යි උපරිමයේ 50යි. එතකොට වගකීම ගත්තොත් හවුල් ව්‍යාපාරයක අපි දන්නවා සියලුම හවුල්කරුවන්ගේ වගකීම අසීමිතයි. නැහ හැම හවුල්කරුවෙක්ම අසීමිතව වග කියන්න ඕනේ සාමාන්‍ය හවුල් ව්‍යාපාරයක. හැබැයි අපි දන්නවා සීමිත හවුල් ව්‍යාපාර කියලාත් සංකල්පයක් තියෙනවා. එතකොට සීමිත හවුල් ව්‍යාපාරයක හවුල්කරුවන්ගේ වගකීම සීමිතයි. හැබැයි ඒ වගේ හවුල් ව්‍යාපාරයකත් අසීමිතව වගකීමට බැඳෙන එක හවුල්කරුවෙක් හරි ඉන්නවා. නමුත් අපි සාමාන්‍යයෙන් කතා කරන්නේ සාමාන්‍ය හවුල් ව්‍යාපාර. එහෙනම් සාමාන්‍ය හවුල් ව්‍යාපාරයක සියලු හවුල්කරුවන්ගේ වගකීම අසීමිතයි. අසීමිතයි කියන්නේ හවුල් ව්‍යාපාරයේ වත්කම් විකුණුවට පස්සේ බාහිර වගකීම් පියවන්න ප්‍රමාණවත් නැත්නම් අර හවුල්කරුවන්ගේ පෞද්ගලික දේපලින් හරි ඒ වගකීම පියවන්න වෙනවා. නමුත් පුද්ගලික සමාගමක වගකීම සීමා සහිතයි. එහෙනම් සමාගම වෙනුවෙන් කොටස් හිමියා ආයෝජනය කරලා තියෙන මුදල් ප්‍රමාණය තෙක් පමණයි සමාගමක කොටස්කරුවෙක් වග කියන්නේ. එහෙනම් යම් කෙනෙක් රුපියල් ලක්ෂයක් සමාගමක ආයෝජනය කරලා තියෙනවා නම් බාහිර වගකීම් පියවන වෙලාවකදී ලක්ෂයක් ආයෝජනය කරපු පුද්ගලයා සමාගමේ වගකීම් වෙනුවෙන් උපරිම වශයෙන් වගකීමට බැඳෙන රුපියල් ලක්ෂයක් දක්වා පමණයි. ඊළඟට කළමනාකරණය. හවුල් ව්‍යාපාරයක අපි දන්නවා කළමනාකරණය සඳහා ඕනෑම හවුල්කරුවෙකුට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ හවුල්කරුව විසින් තමයි හවුල් ව්‍යාපාරය කළමනාකරණය කරගෙන යන්නේ.
ඒ වගේම පෞද්ගලික සමාගමක පෞද්ගලික නෙමෙයි දුවේ පුතේ ඕනෑම සමාගමක කළමනාකරණය සිද්ධ වෙන්නේ අධ්‍යක්ෂක මණ්ඩලයක් මගින්. එහෙනම් පෞද්ගලික සමාගමකත් එහෙමයි. පෞද්ගලික සමාගමක කළමනාකරණය සිද්ධ වෙන්නේ අධ්‍යක්ෂක මණ්ඩලයක් මගින්. එන අපේ දුවල පුතාලා ඒ එක්කම තව එකක් මතක තියාගන්න. පෞද්ගලික සමාගමක අධ්‍යක්ෂකවරු අවම වශයෙන් එක්කෙනෙක්වත් ඉන්න ඕනේ. අවම අධ්‍යක්ෂකවරුන් සංඛ්‍යාව 1යි. පොදු සමාගමක් වෙනවා නම් අවම වශයෙන් අධ්‍යක්ෂකවරු දෙදෙනෙකුවත් ඉන්න ඕනේ. එහෙනම් හවුල් ව්‍යාපාරයක් කළමනාකරණය කරන්නේ හවුල්කරුවන් විසින්. පෞද්ගලික සමාගමක් කළමනාකරණය කරන්නේ අධ්‍යක්ෂක මණ්ඩලයක් මගින්. ඒ වගේම හවුල් ව්‍යාපාර ලියාපදිංචිය හවුල් ව්‍යාපාරයකට අනිවාර්ය නොවේ. සාමාන්‍යයෙන් හවුල් ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීමෙන් තොරව පවත්වාගෙන යන්න පුළුවන්. හැබැයි අපේ දුවල පුතාලා දන්නවා හවුල් ව්‍යාපාරයක් වුණත් හවුල්කරුවන්ගේ නම් වලින් හැර වෙනත් නම් වලින් ව්‍යාජ නමකින් පවත්වාගෙන යනවා නම් 1918 ව්‍යාපාර නාමාඥා පනතට අනුව ලියාපදිංචි කරන්න ඕනේ. හැබැයි පෞද්ගලික සමාගමක් එහෙම ලියාපදිංචි නොකර පවත්වාගෙන යන්න බෑ. පෞද්ගලික සමාගමක් අනිවාර්යෙන් ලියාපදිංචි කළ යුතුයි. එහෙනම් හවුල් ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීම අනිවාර්ය නෑ. නමුත් පුද්ගලික සමාගමක් ලියාපදිංචි කිරීම අනිවාර්යයි. ඒ වගේම තව එක ලක්ෂණයක් අපි අරන් තියෙනවා. දැන් මේ ලක්ෂණ අපි අරගෙන නෙමෙයි අපිට දීපු ලක්ෂණ. අපි ලක්ෂණ මේ විදිහට ලක්ෂණ කීපයක් දෙනවා. දැන් මම උතන ලක්ෂණ 5ක් අරගෙන කතා කරනවා. හැබැයි විභාගෙදී ඔය වගේ ලක්ෂණ 4ක් වගේ දෙන්න පුළුවන්. එතකොට ප්‍රාග්ධනය අවසාන වශයෙන් ගත්තොත් හවුල් ව්‍යාපාරයක් කොහොමද ප්‍රාග්ධනය රැස් කරගන්නේ? හවුල් ව්‍යාපාරයේ ඉන්න හවුල්කරුවන් මගින්. ඒතකොට කොහොමද හවුල් ව්‍යාපාරයක් මේ ප්‍රාග්ධනය රැස් කරගන්නේ? ඒ හවුල්කරුවන්ට තමන්ගේ එකගතාවයේ මත ගිවිසුමක් ඇති කරගෙන ඒ ගිවිසුම මේ විදිහට රැස් කරගන්න පුළුවන්. ගිවිසුමක් නැත්නම් හැම හවුල්කරුවෙක්ම සමානව ප්‍රාග්ධනයට දායක වෙන්න ඕනේ. එතකොට පෞද්ගලික සමාගමක නම් කොටස් නිකුත් කරලා තමයි ප්‍රාග්ධනය රැස් කරගන්නේ. ඊළඟට පුතේ ව්‍යවසායකත්වයේ යනු ක්‍රියාවලියකි. එහි පියවර නම් කරන්න. මේ ඔබේ දැනුම මනින ප්‍රශ්නයක්. එහෙනම් ව්‍යවසායකත්ව ක්‍රියාවලියේ පියවර කිහිපයක් තියෙනවා. ඉස්සෙල්ලාම අපි අලුත් දෙයක් හොයාගන්න ඕනේ නව්‍යතාවයක්. ඒ හොයාගත්ත නව්‍යතාවයට අදාළව සංකල්පයක් ගොඩනගලා අපි සැලැස්මක් හදාගන්න ඕනේ. ඒ සැලැස්මට අනුව ව්‍යාපාරය සාර්ථක කරගෙන යන්න අවශ්‍ය සම්පත් මොනවද කියලා හොයලා ඒ සම්පත් සම්පාදනය කරගන්න ඕනේ. ඊට පස්සේ අපි ව්‍යාපාරය ආරම්භ කරලා අපේ සැලැස්ම යථාර්ථයක් බවට පත් කරගන්න ඕනේ. පටන් ගත්ත ව්‍යාපාරය හැමදාම එක විදිහට තියාගෙන ඉන්නේ නැතුව ඒකෙන් අපි ප්‍රතිලාභ ලබන්න පටන් ගන්න ඕනේ. ඊළඟට තියෙනවා දෙව්මී තම පන්තිභාර ගුරුතුමියට කෙටි පණිවිඩයක් යවමින් සඳහන් කළේ තමන්ව WhatsApp සමූහයට එක් කරගන්නා ලෙසයි. අපි දන්නවනේ මේ දවස්වල පාසල්වල WhatsApp group හදලා ප්‍රශ්න එහෙම නැත්නම් පණිවිඩ හුවමාරු කරගන්නවා. එතකොට දෙව්මී පන්තිභාර ගුරුතුමියට කියනවා අනේ ටීචර් මාවත් WhatsApp group එකට එකතු කරගන්න කියලා. පන්තිභාර ගුරුතුමිය අද දිනය තුල ඇයව සමූහයට එක් කරන බව සඳහන් කර තිබුණි. එහෙනම් මේ පණිවිඩය යවලා දෙව්මි බලාපොරොත්තු වෙන්නේ WhatsApp group එකට නැත්නම් WhatsApp සමූහයට එකතු වෙන්න. එහෙනම් බලමු අපි මේ සිද්ධියට අදාළව sannivedana මූලිකාංග මොනවද කියලා. මම බලන්න පළවෙනියටම තියෙනවා යවන්නා නැත්නම් සම්ප්‍රේෂක. මේ පණිවිඩය යොමු කරන කෙනා කවුද පණිවිඩය යොමු කරන්නේ? දෙව්මි තමයි පණිවිඩය යොමු කරන්නේ. ඒතර මොකද්ද මෙයා යොමු කරන පණිවිඩය? පාසලේ WhatsApp සමූහයට එකතු කරගන්න කියලා. ඒතර මේ පණිවිඩය යොමු කරන්න මෙයා යොදාගත්ත මාධ්‍ය තමයි දුරකථනය කියන උපකරණය යොදාගත්තේ. හැබැයි මෙයා යොදා ගන්න මාධ්‍ය විද්‍යුත් ක්‍රමයට යවන මාධ්‍යයක්. එහෙනම් දුරකථනය කියන විද්‍යුත් මාධ්‍ය හරහා නැත්නම් උපකරණය හරහා තමයි එයා පණිවිඩය යොමු කරේ. ඒතර කවුද පණිවිඩය ලබන්නේ? ලබන්නා හැවත් ග්‍රාහකයා පන්තිභාර ගුරුතුමිය. එයාගේ පන්තිභාර ගුරුතුමිය තමයි ලබන්නා හැවත් ග්‍රාහකයා වෙන්නේ. ඊළඟට ප්‍රතිචාරය. මොකද්ද මේ පණිවිඩය ලැබිච්ච ප්‍රතිචාරය? එයා ඉල්ලීම කරේ පණිවිඩයෙන් තමන්ව WhatsApp සමූහයට එකතු කරගන්න කියලා. එතකොට ඒ ගුරුතුමිය එයාව WhatsApp සමූහයට එකතු කරගත්තාම ඒ එකතු කර ගැනීම තමයි WhatsApp සමූහයට දෙව්මිව එක් කිරීම තමයි ප්‍රතිචාරය වෙන්නේ. එහෙනම් දුවේ පුතේ මෙන්න මේ වගේ සිද්ධීන් දීලා ඔබෙන් ප්‍රශ්න අහනකොට ඔබ වඩා ප්‍රවේශම් වෙන්න ඕන, වඩාත්ම නිවැරදිව මේ තියෙන ප්‍රශ්නය හඳුනගෙන පිළිතුරු ලියන්න. ඒ වගේම ඔබට මේ ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමේදී මේ ඡේදයක් ආශ්‍රයෙන් අහන ප්‍රශ්නවලදී මේකේ තියෙන වැදගත් කරුණු සංකල්ප ඔබට පුළුවන් හයිලයිට් කරගන්න. මම අර කලිනුත් මතක් කරා වගේ අහලා තියෙන ප්‍රශ්න ගැන බලලා
දීලා තියෙන ඡේදය කියවගෙන ගියා නම් ඔබට වඩා ලේසි වෙනවා මේ ප්‍රශ්නයට හරියටම උත්තර ලියන්න ඕන මොන සංකල්පයට අදාළවද කියන එක තේරුම් ගන්න. එහෙමනම් දුවේ පුතේ අද අපි ඔබට සාකච්ඡා කරේ න්‍යායාත්මක කරුණු වලින් එහාට ගිහිල්ලා ඔබ ඉගෙන ගත්ත න්‍යායාත්මක කරුණු කොහොමද ප්‍රායෝගිකව විභාග ප්‍රශ්න පත්‍රයේදී ප්‍රශ්න පත්‍රයට සාර්ථක පිළිතුරක් ලැබීම සඳහා යොදාගන්නේ කියන කරුණ සම්බන්ධයෙන්. එතකොට අපි දැනුම ආශ්‍රිත ප්‍රශ්න, අවබෝධය, භාවිතය, විශ්ලේෂණ කුසලතාවය, සංශ්ලේෂණ කුසලතාවය කියන කරුණුත් එක්ක ඒ කුසලතාවයන්ට අදාළව කොහොමද ප්‍රශ්න හැදෙන්නේ, අපි කොහොමද ඒවට උත්තර ලියන්නේ කියන කරුණු ගැන තමයි සාකච්ඡා කරේ. එහෙමනම් පුතේ ඕගොල්ලන්ට මේ ඉගෙනගත්ත කරුණු වලින් විභාගය ඔබේ විභාගය ඊටාම සාර්ථකව මුහුණ දීම සඳහා සහ හොඳ ප්‍රතිඵලයක් ලබලා විශ්වවිද්‍යාලයට ගිහිල්ලා හොඳ උපාධිධාරියෙක් විදියට රටට හොඳ සේවයක් කරන්න ශක්තිය ධෛර්ය ලැබෙන්න කියලාත් අපි ප්‍රාර්ථනා කරනවා. නැවත මේ වගේ වැඩසටහනකින් ඔබත් එක්ක හමු වෙනවා. මේ සියලුම දරුවන්ට ආයුබෝවන්.